Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Buddhang saranang gacchami. Dhammang saranang gacchami. Sanghang saranang gacchami. Dutiyampi buddhang saranang gacchami. Dutiyampi dhammang saranang gacchami. Dutiyampi sanghang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Pāṇātiපාṭā vēramaṇī sikkhapaдаṃ samādhiyāmi. Adinādāna vēramaṇī sikkhapadaṃ samādhiyāmi. Kāmesu Micchācārā vēramaṇī sikkhapadaṃ samādhiyāmi. Musāvādā vēramaṇī sikkhapadaṃ samādhiyāmi. Surāmeraya majjapamā daṭṭhānā vēramaṇī sikkhapadaṃ samādhiyāmi. Samantha cakkavālesu atrā gaccantu devata. Saddhammang munirājassa sunantu sagga mokkadaṃ. Dhammasavana kālo ayaṃ badantā. Dhammasavana kālo ayaṃ badantā. Dhammasavana kālo ayaṃ badantā. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Evaṃ me sutaṃ ekaṃ samayaṃ bhagavā sāvattiyaṃ viharati jetavane anāta pindikassa ārāme. Atako aññatara devata bhikkhaṃ thāya rattiyā. Abhikkhamta vanna kevala kapphaṃ jetavanaṃ obhāsettvā.
යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා පටිපුච්ඡාමි ජාගරතෝති. සූර්ය පොකුණ රන්කොත් රාජමහා විහාරාධිකාරී ගෞරවනීය අපේ ඇඹිලිපිටිය ආනන්ද පණ්ඩිත හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම අපේ මදුරංග මහත්මා ප්‍රමුඛ කාරුණික සත්පුරුෂ අපේ පින්වත් ඇත්තනි, පින්කමක අවසාන කොටස හැටියට උතුම් ලෞතුරා ධර්මය අද දවසේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන වෙලාව. මදුරංග මහත්මයා සිහි කළා නිසල අරණ ආයතනය තුල පවත්වනු ලබන මාසික පින්කම් මාලාවේ නොවැම්බර් මාස අවසාන සෙනසුරාදා පවත්වනු ලබන ධර්ම දේශනාව කියලා. එතුමාගේ නිවසට තමයි වඩමවල මේ ධර්ම දේශනාව පවත්වන්නේම නිසලාරණටයි සූදානම තිබුණේ. එහෙත් ඇතිවෙච්ච කාලගුණික තත්වය නිසා මේ ස්ථානය තෝරගත්ත බව සඳහන් වුණා. ඔයත්ෝ භාවනාමය වැඩසටහන සිද්ධ කරලා මට පහසුයි සිත එක තැනනේ දැන් තියෙන්නේ. එහෙම තියෙන සිතකට ලෞතුරා සම්මා සම්බුද්ධ පූජාව පවත්වලා ආමිස පූජාවෙන් ඔයත්න්ගේ සිත ශක්තිමත් කරන්න, අර්ථාන්විත කරන්න ලෞතුරා දහම් බිඳක් එකතු කරන්න සූදානම්. මා අපේ මදුරංග මහත්මයා හඳුනගන්නේ එතුමත් මතක් කළා අපගේ කල්යාණ මිත්‍ර කේල් සිරිසේන ගුරු මහත්මයා සහ කාන්ති ගුණතුංග මහත්මිය නිසා. ඒ දෙපළ තමයි පළවෙනි බණට ආරාධනා කළ වඩමුවගෙන ආවේ. ඉතින් පින්වත්නි, ඊට පස්සේ මදුරංග මහත්මයා අපේ විහාරස්ථානයටත් ගිහිල්ලා කතා බහ කරලා බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් කටයුතු කරන කෙනෙක් එතුමා පැමුණුණා. ඉතින් මේ පින්කමට ආරාධනා කරන්න එතුමා ගියා. ගිහිල්ලා තමයි ආරාධනා කළේ. මං ඒත් ඕන නෑ කිව්වා. නමුත් එතුමා ඇවිල්ලා ආරාධනාව කළා. දැන් මාස ගණනකට ඉස්සෙල්ලා තමයි ඉස්සෙල්ලම සිරිසේන ගුරු මහත්මයා කාන්ති ගුරු මේ මහත්මියයි දෙපළ ලියලා තිබුණා. එතුමා ගිහිල්ලා ආරාධනා කළා. සත්පුරුෂ ඇත්තන්ට අපේ පින්වතුනි එකතු වෙන්නේ සත්පුරුෂ ඇත්තෝ, කල්යාණ මිත්‍රත්වයෙන් පිරුණු ඇත්තෝ. ඔයත්තු හැමදෙනාම ජීවිතයේ දිනලයි කියලා මා විශ්වාස කරනවා. ඒ දිනන්නේ වෙන මොහොකින්වත් නෙවෙයි සිටි. මා ධර්ම දේශනාවක් කරන්නේම පින්වත්නි සිත ගැනමයි. හදන්නත් බැරි ඕකනේ. හරි අමාරුයි පින්වත්නි. ඒ හදන සිත හැදුවම ලස්සනයි. මගෙන් අහනව දවසක් අපේ පින්වතුනි බණකට ගියාම හාමුදුරනේ සැනසීම තියෙන්නේ කොතනද කියලා. වැඩි ඈතක නෙමෙයි ඇඹිලිපිටියේ. ඒ අපේ පින්වතුනි. ඒ වැදගත් මහත්තයෙක් බණහල අවසන් වුණා. මගෙන් ඇහුවා සැනසීම තියෙන්නේ කොතනද කියලා. මං ඔය ඇත්තොන්ගෙන් ඇහුවොත් කොතනද තියෙන්නේ කියලා. සැනසීම හොයන්නේ කුමකටද? සිතට. සැනසීම හොයන්නේ සිතට.
මෙච්චර කල් ලැබිලා තියෙනවද ඕක? ඒකනේ. දැන් අද මේ හිටපු කාල පරිච්ඡේදය තුල තරමක් සනසිල්ලක් ලැබුණා නේද? ඇයි අර ගිනි ගෙයින් ඈත් වෙලා ඇවිල්ලානේ මේ පුණ්‍ය භූමියට? ඒක නිසා සනසිල්ල. මෙන්න සනසිල්ල කියන වචනේ ලබන්න ලෞතර බුදුහාඳුරෝ පෙන්නන්නේ සිතින් කෙලස් ධර්ම අයින් කරන්න. මොනවයි අයින් කරන්න? එතන තමයි සනසිල්ල. කෙලස් ධර්ම තියන තාක් සනසිල්ලක් නැහැ. අපේ පිළිගන්න. ඔයන්තෝ ඇලවල් ගාව එහෙම ගිහිල්ලා දැකලා තියෙනවා ඇති නේද? ඒ ඇලවල් වල වැවෙනවනේ කංකුම්. ඒ කංකුම් ගස් වල හැදෙනව නේද දියසෙවෙල්. දැකලා තියෙනවද? දැන් ඔයත්තන්ට මම ආරාධනයක් කරනවා මේ මාසේ අද 30 හෙට එහෙම ඇලගාවට ගියොත් බලන්න තියෙන දියසෙවෙල බලලා තව දවස් 15කින් 20කින් බලන්න දික් වෙලා තියෙනවද කියලා. දික් වෙනෝනේ එහෙම. ඔයත්තුන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් හාමුදුරුවෝ දියසෙවෙල දික්කලේ කවුද කියලා. වතුර විසින්. කවුරු විසින්ද? වතුරේ තියෙන අපද්‍රව්‍ය එකතු කරලා. සිත දික් කරන්නේ කෙලෙස් වලට කා විසින්මද? එහෙනම් දැන් ඔයත්ොන්ට බාරයි මේක අයින් කරගන්න. පින්වත්. මේක මේ මහා අමුතු කාර්යයක් නෙමෙයි. මං එදා සූර්ය පොකුණ පුණ්‍ය භූමියේදී වගේම නිසල අරණේදී කියා දුන්නා දොරවල් පහනම් වහන්න ඕන. මේ දවස්වල ඔයත්ොන්ට පේනවා නේද? මහා වැව්වල ජලාශයන්ගේ වාන් දානව නේද? දැක්කයි වතුර පාරේ නැහැටි. ඊටත් වේගවත් සිත. ඊටත් වේගවත් සිත. බලන්නකො තරහක් එහෙම ආවම කොයි තරම් වේගවත්ද කියලා. කොච්චර ලස්සනද බලන්න මේ ජීවිතේ. ඇයි අපි මේ ජීවිතේ එහෙම විනාශ කරගන්නේ කියලා බලන්න ඕන. දැන් අපි අපේ පින්නතුනි මේ සෙවල් ටික කඩලා විනාශ කරන්න ඕන. මේක තමයි ජීවිතේ කෙලෙස් අයින් කරනවා කියන්නේ. පිරිසිදු කරගන්න ඕන. කවමදාවත් අපේ පින්නතුනි මේ විශ්ව ලෝකය තුල බුදුහාඳුරෝ දේශනා කරපු දේශනාවෙන් පෙන්නපු පරිදි කෙලෙස් අවසන් වෙන්නේ නැහැ. කෙලෙස් අවසන් නොවන නිසා අපිට තියෙන්නේ කෙලෙස් ළඟට නොගෙන ඉන්න. ඒක නිසා අද ඒ උදාරවත් දේශනාවක් ඔයත්තන්ට මාතෘකා කළා. පළවෙනි ටික කියනකොට ඔයත්තන්ට හිතුණා මන් දන්නව මට පෙනුණා හිතුණු බව. හාමුදුරුවෝ අද කියන්නේ මංගල සූත්‍රයෙන් බණක්. ඔයත්තන්ට හිතුනේ නැද්ද? ඒකනේ මන් දන්නව හිතුණු බව. අවසාන වෙනකොට ඒක වෙනස් වුණා නේද? ඒ සූත්‍රයේ නම සංයුක්ත නිකායේ ජාගර සූත්‍රය. මොකද්ද සූත්‍රයේ නම? අහලා නැහැ නේද? ඒකනේ ජාගර සූත්‍රය. ඉතින් පින්වත්නි මధుරංග මහත්මයා මේ කරන සත්කාර්ය බලාපොරොත්තුවක් තියෙනවා. මම එතුමා එක්ක කතා කළා. මං අගයන්නේ මිනිස්සුන්ගේ සිත් හදනැත්තෝ පමණයි. කවුරුණත් ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා සිත් හදනවා නම් ඒක නමයි ඉස මුදුනින් පිළිගන්නවා. ඒක මගේ චාරිත්‍රයක් ක්‍රමයක්. ඔයත්තුත් එහෙම නේද? ඔයත්තු දැන් මට ආදරේයි කියලා දන්නවද? මොකෝ ආදරේ? ඔව් හොඳට බණ කියනවා මේ හාමුදුරුවෝ හොඳට බණ නොකියුවනම් ඔයත්තු මට ආදරේද? ඒකනේ බලන්න. ආන්න කල්යාණ මිත්‍ර ධර්මයට හේතුවක් තියෙනවා. එහෙනම් මధుරංග මහත්මයා මම ගරු කරන්නේ එතුමාට උදව් කරන්නේ මම මේ පින්කමේදී මේක නිසා. අපහසු අමාරුකම් කිසි දෙයක් බලන්නේ අපේ පින්නතුනි ඒ උදව්ව කරනවා. ඒකට සම්බන්ධ වෙච්ච හැටි පැහැදිලි. දැන් එහෙනම් අපි ජාගර සූත්‍රයෙන් ධර්ම දේශනාව ආරම්භ කරමු. එතුමා ගැන වර්ණනා කරන්න ඕන නෑ. එතුමා ගැන ඔයත්තු දන්නෝ මට වඩා හොඳට.
ඒක නිසා අපේ පින්වතුනි දැන් සිත ගැන සොයන්නටයි පළමුවෙන් පොඩි වෙලාවක් වෙන් කරන්නේ. ඔයත්ොන්ට මතකයිනේ සිත තියෙන තැන් පහ. ඇස ළඟ, කන ළඟ, නාසය ළඟ, දිව ළඟ, ශරීරය. පස් තැනක තියෙනවා සිත. අපේ පින්වතුනි අද මම පුංචි කතාවකින් මේක ගොඩනගනවා. ඒකත් මේ සංයුක්ත නිකායේ පංච රාජ සූත්‍රේන කොටසක්. ඒක මේ අතිරේක ඔයන්ටන්ට කියා දෙන්නවා. මොකද්ද සූත්‍රේ නම? පංච රාජ සූත්‍රය. මේක කෝසම්බි සංයුක්ත කොටසේ තියෙන්නේ. කොසල් රජුරුව. කොසල් රජුරුවත් එක්ක රාජකුමාරවරු රජවරු 5 දෙනෙක් ඉන්නවා. මේ 5 දෙනා ඔය කිව්ව පංච ඉන්ද්‍රියන්ට කැමැත්ත දක්වනවා. එක්කෙනෙක් කැමති රූපකාමයට. ඒ කියන්නේ ඇසින් බලන රූපවලට. දෙවනි එක්කෙනා කැමති ශබ්දකාමයට. තුන්වෙනි එක්කෙනා කැමති ගාන කාමයට. හතරවෙනි එක්කෙනා කැමති රසකාමයට. දැන් ඉගෙන ගන්න. ඔයත්තන්ට කියලා දීලා තියෙන රසකාමයට. පස්වෙනි එක්කෙනා කැමති ස්පර්ශකාමයට. දැන් දවසක් මේ 5 දෙනා එකතු වෙලා කොසල් රජුව එක්ක සාකච්ඡාවක් කරනවා. පසේ නදි කොසල් රජතුමායි. මොකද්ද සාකච්ඡාව? කොසල් මහරජතුමනි අපි එක එක්කෙනා කැමති මේවට මේක පිළිබඳව දැනගන්න ඕන. ඇයි අපි මේ එක එක්කෙනා මෙහෙම කැමති? කාගෙන්ද මේක අපි අහලා දැනගන්නේ? නොපසේ නදි කොසල් රජතුමාට යෝජනාවක් කරනවා 4 දෙනා අපි යම් ලෞතුරා බුදුහාමුදුරන් ළඟට කියලා අපේ පින්නතුනි ගියා. දැන් ඔයත් කැමති මේ පහෙන් කොමකටද? දැන් අහගන්න ඕන හොඳේ බාන. මේක ඉගෙන ගන්නව නම් අන්න. එතකොට ඒකෙන් ඇති වෙච්ච දුක්ඛ දෝමනස්ස මොනවද? නේද? ඒ පංචකාමයන්ගෙන් මට ඇහැ නිසා නම් හටගත්තේ දුක. ඒක අයින් කළොත් දුක නෑ නේද? චරයිනේ. දැන් මේ කියා දෙන්නේ ඒක. දැන් බලන්න අපේ පින්වත් ඇත්තනි යනවා මේ 5 දෙනා ලෞතුරා බුදුහාමුදුරුවෝ. ඉතින් බුදුහාමුදුරුවෝ සතුටු සාමීචි කතා කළා අහනවා පසේ නදි කොසල් මහරජතුමාගෙන් මේ රජකුමාරවරු 4 දෙනාත් එක්ක මොකද අද මේ පැත්තේ? අපේ භාෂාවෙන් එහෙම පාලි භාෂාවෙන් අහලා අපේ පින්වත් ඇත්තනි බුදුහාඳුරන්ට සැලකනවා ස්වාමීනි මේ අපි 5 දෙනා කැමති ආකාර 5ක්. ඒ 5ට අමතරව ඔබ වහන්සේ මොනවා හරි කියා දෙනවද? බුදුහාඳුරන් හරි ලස්සනයි අපේ පින්වතුනි. කොසල් මහරජතුමාට ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මෙහෙම. එක්කෙනෙක් කැමති රූපකාමයට නම් අනිත් එක්කෙනා රූපකාමයට අකමැති. ඒකනේ අරයා කැමති. වර එක රූපකාමයට කැමති එක්කෙනා තව වර එක රූපකාමයට, ශබ්දකාමයටත් එහෙමයි, ගානකාමයටත් එහෙමයි. නේද? අපේ පින්වතුනි පරුෂ වචන කියන කෙනෙක් ගාව අපේ ශබ්දකාමයට කැමතිද අකමැතිද? මොන්න තේරෙන්නේ? ආදරයෙන් සෙනෙහසින් කතා කරන කෙනෙකුට අපි කැමති. කැමැත්ත කියන්නේ කාමය. බැඳීම, අල්ලා ගැනීම. දැන් පින්වත්නි ඕක ඇහිලා දැන් බුදුහාමුදුරුවෝ මේ ටික ඉගැන්නුවම මේකට එක එක්කිනා කැමැත්ත හා අකමැත්ත මෙහෙම පවතිනවා කියලා උපාසක මහත්තයෙක් අහන් ඉන්නෝ මේක. ආන් ඉඳලා එයා ලස්සන උත්තරයක් දෙනවා. මෙන්න උත්තරේ. මලක් පිපෙනවා, නෙළුම් මලක් හෝ ඕනම මලක් පිපෙනවා සුවඳවත්. එතකොට මේ ප්‍රදේශය මොකක් වෙනවයි? සුවඳ. ඉරක් පායනවා මොකක් නැති කරමින්ද? ආඳුර නැති කර. එවන් උත්තමයෙක් තමයි ඔබ ඉදිරියේ ඉන්න ලෞතුරා බුදුහාමුදුරුවෝ කියලා දැන් අර
රජ්ජුර කුමාරවරුන්ට පවසනවා. කවුද පවසන්නේ? උපාසක මහත්තයා. පැවසුවම එයන්තෝ සලු 5 අරගෙන උපාසක මහත්තයට පිළිගන්නවා. ඇඟේ දවටනවා. ඇයි ඒ දවටන්නේ කියලා ඔයත්තන්ට වැටහුණාද? සතුටටපත් වුණා උත්තරේ. බුදුහාමුදුර අර කියපු දේ උපාසක මහත්තයා ලෞතර බුදුහාමුදුරන්ගේ රූපෙන් අනුමත කළා. මොකන්ද රූපෙන් අනුමත කළේ? මේ බුදුහාමුදුරන්ගේ රූපේ දැක්කොත් අපේ ඇස් දෙකට රූපකාමයේ එනවද? නැහැ. මේ ධර්මය ඇහුවම කනට ශබ්දකාමයේ එනවද? එහෙනම් බුදු කෙනෙක් ළඟ ඇයි ඒ කාමයන් නැත්තේ? නිරාමිස සිතක් හදලා තියෙන්නේ. මොන සිතක්ද හදලා තියෙන්නේ? නිරාමිස. නිරාමිසයි කිව්වේ විඳින්නේ නැති සිත. ඒ නිසා උපාසක මහත්තයා කියලා දුන්න රජදරුවන්ට ලෞතර බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ මේ කෙලෙස් ටික අයින් කරමු කෙනෙක්. එහෙනම් ඔයත්තුත් මාත් නිවනට යන්න මොනවද අයින් කරන්න ඕන? මොන කෙලෙස්ද? පංචකාම. ඕක වටා තමයි 1510ක් කෙලෙස් ගොඩ නැගිලා තියෙන්නේ. වෙන කොහෙන්වත් අරගත්තේ නෑ. මං ඇහුවොත් ඔයත්තන්ගේ අපේ පින්නතුනි එදත් ඇහුවා කවුරුවක් කඩේට ගිහිලා රුපියල් 50ක ගෙනාවේ නෑනේ. මොනවයි? ඊර්ෂ්‍යාව නෑ. මාන්නය නෑ. එහෙනම් අපි කොහෙන්ද ගත්තේ? පස්තැන. දැන් ඔයත් මේ සිත හදන්න මේ ජාගර සූත්‍රයේ කරුණ ඉගෙන ගන්න. පසේ නදී කොට රජතුමා ප්‍රමුඛ 4 දෙනාම 5 දෙනා දැන් ඒ රජතුමාත් එක්ක සතුටටපත් වෙලා ලෞතර බුදුන් සරණ ගිහිල්ලා පංචකාමයන්ගේ ආදීනව අවබෝධ කරගෙන සනසිල්ලටපත් වෙනවා. ඔබටත් මේ උතුම් ජාගර සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා සනසීමක්ම ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සංයුක්ත නිකායේ එන සූත්‍රය තමයි ජාගර සූත්‍රය. මොකද්ද සූත්‍රයේ නම? මොකෝ ජාගර කියන්නේ පින්වත්නි? දන්නවද? ජාගර කියලා කියන්නේ නිදා ගන්නවා. ජාගර කියන්නේ මොකද්ද? නිදා ගන්න. මන්නම් ඔයත්තු නිදි කරවන්නේ නැහැ. නිදා ගන්න දෙන්නෙත් නැහැ. අපේ පින්නතුනි නිදා ගැනීමට කියනවා ජාගර කියලා. දැන් සූත්‍රයේ නම තේරුම දැනගත්තා. කොහෙද තියෙන්නේ? සංයුක්ත නිකාය. හොඳේ සංයුක්ත නිකායේ සූත්‍රයේ නම ජාගර. සටහන් කරගත්ත හිතේ ඇති කරගත්ත ජීවිතයට යා කරගත්ත. දැන් මොකේ අහනවා පින්වතුනි දේවතාවෙක් ඇවිල්ලා අහන්නේ මේක. කවුද අහන්නේ? දේවතාවෙක්. බුදුහාමුදුරනේ මට කියා දෙන්න. නිදාගන්නේ කවුද? අවදියෙන් ඉන්නේ කවුද? ආපහුහාන ඒකම. අවදියෙන් ඉන්නේ කවුද? නිදාගන්නේ කවුද? අපි ඕක හරව ගන්නවා අපේ භාෂාවට. නිදි කරවන්න ඕන කවුද? අවදියෙන් තියාගන්න ඕන කවුද? අවදියෙන් තියාගන්න ඕන කවුද? නිදි කරවන්න ඕන කවුද? දෙපැත්තට ඇහුවත් එකම දෙයි. හරි නේද? ලෞතර බුදුහාඳුරෝ පෙන්නනවා නිදි කරවන්නලු 5 දෙනෙක්, අවදියෙන් තියාගන්නලු 5 දෙනෙක්. එතකොට කී දෙනෙක්ද? අද 10 දෙනෙක් ගැන කියන්නයි හදන්නේ. අද කී දෙනෙක් ගැන කියා දෙනවයි? කී දෙනෙක් නිදි කරවන්න ඕනේ? 5 දෙනෙක් නිදි කරවනකොට කී දෙනෙක් අවදියෙන් ඉන්න ඕනේ? මේ 5 දෙනා අවදියෙන් ඉන්නකොට මේ 5 දෙනා නිදිමයි. කොහෙද මේ 10 දෙනාම ඉන්නේ? සිතේ. කොහෙද ඉන්නේ? හරි. දැන් ඔන්න සූදානම් tempat කරගන්න හරියට හොඳේ. අපි ඉස්සෙල්ල කියමු නිදි කරවන්න ඕන 5 දෙනා. උගන්නන්න හදන්න.
මේ ධර්මයේ ගැඹුරුම ඩිංග ඉගෙන ගන්න. ඔය ඇත්තන්ට මේ 5 දෙනා කිව්ව ගමන් මේ 5 දෙනාට කියන එක නමක් ඔය ඇත්තෝ කියන බව මට විශ්වාසයි. ඒ බණ අහලා තියෙන ඔය ඇත්තෝ. ඔන්න 5 දෙනා නිදි කරවන්න ඕන 5 දෙනා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. එක නම නීවරණ. පංච කියන්නේ කීයටද? නීවරණ කියන්නේ මොකෝ? ආවරණය කරනවා. මොකක්ද ආවරණය කරන්නේ? කොහෙන්ද ආවරණය කරන්නේ? සිතින්. දැන් අපි ආවරණය කළාද නැද්ද? දැන් ඔය ඇත්තෝ දැක්කද මේ දවස්වල තැන් වල ගහනවා එළෝලු එහෙම හිටවන්න හට් එක සුදු පාට. අන්න ඒකනේ. මේ හට් එකක් ගහලා ඉවරලා කරන්නේ මොකද්ද දන්නවද? ඒ සිටවන බීජ වර්ගයට බාහිරින් එන ආපදාවන් මොකක් කරනවද? වළක්වන. දැන් ඔය ඇත්තන්ටත් හාමුදුරුවෝ ජාගර සූත්‍රය උගන්වන්නේ මොකටද? බාහිරින් එන සංකලිට ධර්ම ආවරණය කරගන්න ටෙන්ට් එකක්. හරියට ගහ ගන්න ඕන. හොඳේ යකඩ හයියට හැම කෙනෙක්ම හරියට ගහ ගන්න ඕන. හරි. පංච නීවරණ. නීවරණ කියන්නේ ආවරණය කරනවා, නිවනට යන්න නොදී අපේ සිත වළක්වනවා. කීයකින් වළක්වනවයි? 5කින්. පංච නීවරණ. දැන් අපේ පින්වතුන් හොඳට ඕවා ගැන අවබෝධයි. ඒ උනාට විස්තර කරලා දෙන්න ඕන. පළවෙනි එක කාමච්ඡන්ද. ඡන්දය කියන්නේ මොකක්ද? කැමැත්ත. දුන්නනේ පුදුම වැඩ. ඔයත් අපි හැම දෙනාම ඡන්ද කැමති. එක එක්කෙනාට කැමැත්තනේ අපේ. එහෙම දීපු නිසා නේද ඔය දුක් විඳින්නේ? ඒ කතිර ගහපු ඒවා නෙමෙයි හොඳේ. වෙන කැමති දීපු නිසා නේද දුක් විඳින්නේ? දැන් හිතනව නේද මහණුණා නම් හොඳයි කියලා? අපේ පින්නත හිතනවනේ. ඒකනේ බලන්න හැමෝම මෙහෙම මහාන වෙන්න බෑ. හේතුවට කාමච්ඡන්ද. කීතනක් සතුරු කරන එකද කාමච්ඡන්දය කියන්නේ? 5 තැන. දැන් අර මං කිව්වේ අර මං ආරම්භයේ ගත්තනේ රජකුමාරවරු 5 දෙනෙකුත් එක්ක අරගෙන හරියට තේරුම් ගන්න හොඳේ. අපේ පින්වත් ඇත්තනේ පළවෙනි කාමච්ඡන්දය ඇස පිනවීම. දෙවනි කාමච්ඡන්දය කන. තුන්වෙනි එක නාසය. හතරවෙනි එක දිව. පස්වෙනි එක ශරීරය. මේ 5 දෙනා පිනවන්න බුදුහාඳුරෝ කවදාවත් තහනමක් කොතනමක තැනකවත් දේශනා කළා නැහැ. හැබැයි පිනෙව්වම ආදීනව පෙන්නලා තියෙනවා. මෙන්න මේක වින්දොත් ආදීනවය, මේකේ ඵල විපාකෙ පෙන්නලා තියෙනවා. එච්චරයි. දැන් අපි තේරුම් ගන්න ඕන ආදීනව ඒකනම් ඵල විපාකෙ මේකනම් අපි මේකෙන් වළකිනවද නැද්ද? ඔච්චරයි පින්වත්. කාමච්ඡන්දය ඇස පිනවීම. රූපකාය. අපේ පින්වතුනි දැන් ලෞතුරා සම්මා සම්බුද්ධ රූපයක් දැක්කට අපි කාටවත් කාමච්ඡන්දයක් පහළ වෙනවද ඇසට? නැහැ. නිරාමිෂ සුවයක් විඳි. අපේ පින්වතුනි එහෙත් මතක් කරලා දෙන්න ඕන. ඔයත් අපි හැමදෙනාම හිතට ගන්න. මගුල් ගෙදර යනකොට ඔය සුදු වතින් සැරසිලා යනවද? නේ? ඉමිටේෂන් උනත් හොඳ මාල ටික අල්මාරියේ තියලා ඉමිටේෂන් උනත් කර පුරාය අත පුරායි දාගෙන යනවද නැද්ද? ඕක දකි නැත්තන්ට මොන ඡන්දේද පහළ වෙන්නේ? ඔන්න එක තැන. මං සරලම තැනක් කිව්වේ. කාමච්ඡන්ද. අපේ පින්වත් ඇත්තනි ලෞතුරා බුදුහාඳුරෝ දේශනා කරන්නේ මෙයා නිදි කරවන්න. අවදි වෙන්න දෙන්න කොහේද? සිතේ. ඒ අවදි වුණොත්
අපිට ලැබෙන්නේ විපාකයක්. ආදීනවය පෙන්නලා තියෙනවා. ඒ ආදීනවය විපාකයක් බවට පරිවර්තනය කරගන්නේ ඔය ඇත්තොත් මාත් විසින් ක්‍රියාත්මක කළොත්. නැත්තම් මේක නිදි. එයා නිදි කරවන්න. ඒ නිදි කරවනකොට යාට ඉඩ දෙන්න එපා මොනම හේතුවක් නිසාවත් වැරදි ලෙස මේ පස් දෙනාගෙන් ගන්න. එච්චරයි. දැන් වැරදි ලෙස ගන්න එපා කියලා බුදුහාඳුරෝ කිව්වේ ඒවා විඳින්න එපා කියන එකද? ඔයත්තන්ට තවත් සරල කළොත් මේක දිවට එහෙම එපයි කිව්වොත් එහෙම බඩගින්නේ නේ මිය යන්න වෙන්නේ. නිකන් හිතෙන්නේ නැද්ද? ඒකනේ. නමුත් දිවට ගන්න දේ ආදීනවය බලලා ගන්න. දැන් දියවැඩියාව තියෙන ඇත්තෙක් සීනිව තුවා අන්නාදීනවය පෙනෙන්න ඕන. අන්නාදීනවය දැනගන්න ඕන. එතකොට අපේ පින්වතුනි අපි ඒකෙන් වළකිනවා. දැන් තේරුණා නේද? හැම දෙයකම එහෙමයි. සෑම දෙයකම එහෙමයි. එතකොට ලස්සන ජීවිතයක්. මේ පුංචි දරුවන්ට මේක තේරෙන වයස එනකොට කියා දෙන්නම් මිතාත්. ආත්තම්මල මුත්තම්මල මේ ජීවිත හදන්න. මේ ලස්සන ජීවිතයක් මනුෂ්‍ය ජීවිතය. අපි හරියට පරිපාලනය කළොත් කොයිතරම් වාසනාවන්තද බලන්න. දැන් කාමච්ඡන්දය ඔයත්තන්ට තේරෙන නිසා ප්‍රමාණ. දෙවැනි එක ව්‍යාපාදය. ව්‍යාපාදය කියන්නේ පින්නන්නේ අන්න දැඩිව අල්ලන් තියෙන. බුදුහාඳුරෝ දේශනා කරන එක තැනකදී ධම්මපදේ නත්ති දෝෂ සමෝගහෝ මේ ලෝකෙ දැඩිම අල්ලා ගැනීම කුමක්ද ඇහුවොත් උත්තරයක් දෙන්නලු දේශය කියලා. දැඩි අල්ලා ගැනීම නත්ති දෝෂ සමෝගහෝ. ඒකට සමාන කරන්න තවත් එකක් නෑ. නත්ති දෝෂ සමෝගහෝ. දැන් අපිට තියෙනවා තරහව. දැඩිව තියෙනවා අපේ පින. එනවනේ ගෙදරදී. ඒකනේ. අපේ වයසක අම්මලට ආත්තම්මල මුත්තම්මල වෙච්ච ඇත්තන්ට කවුරු නිසාද මේ තරහ එන්නේ? මුණුබුරාලා මිනිබිරිලා නිසාලු. ඒ තරහ ඊළඟට කාගේ ගාවින්ද පිට වෙලා යන්නේ? මං කියන්න ඕනේ දැන් දන්නෝ. හරි. ඔන්න බලන්න යන හැටි මේ රවුම. ඊළඟට ගේ ඇතුලේ අන්තෝ ජටා බහි ජටා වෙනවද නැද්ද? බලන්න මේ එන හැටි. මෙයා නිදි කරවන් තිබුණා නම් මේ ප්‍රශ්න මතුවෙනවද? බලන්නකො කොච්චර ලස්සනද මේ දේශනාව. එහෙනම් ගේ ඇතුළ සුන්දරද නැද්ද? ගේ ඇතුළ වාසනාවන්තද නැද්ද? අපේ පින්නතුනි දැන් අවාසනාවන්ත වෙලානේ අපේ බෞද්ධයන්ගේ ගෙවල්. ඇයි? පුදුම පටලැවිල්ලක් තියෙන. මන් දන්නේ කොතනින් කෙලවර වෙන්නේ. එහෙමනම් පින්වත්නි අපි හැමදෙනාම අපි සෑම දෙනාම ව්‍යාපාදය නිදි කරවන්න ඕන. ව්‍යාපාදය මොකක් කරන්න ඕනේ? පුළුවන්ද? තරහව පුළුවන්. මං එක ආදරෙන් ඉල්ලීමක් කරනවා පින්වත් ඔබ හැමදෙනාම. මේ හාමුදුරුවෝ උගන්වපු මේ බණ පදේ තරහ ආගමන් සිහි කරන්න. එතකොට ඒක ඉවරයි. තරහ ආගම. දැන් මෙන්න මෙහෙම ඒකට නිදර්ශනයක් එනවා. දැන් දරුවෝනේ ඔන්න අපේ පින්නතුනි ඔයත්ොන්ට තරහ එනවනේ මේ භෞතික ලෝකෙත් එක්ක නේද? දරුවා අර පොල්ලෙලි කෑල්ලක් විතර එක ඔබ ඉන්නකොට මොකෝ ඔයත්න්ට හිතෙන්නේ? කේන්ති එනෝනේ. මොකට ඒක අරගෙන දැන් ඒ කේන්ති අරගත්තම කවුද විනාශ වෙන්නේ? ඒ දරුවා කරන ක්‍රියාව කරනවමයි. දැන් අදත් අම්මා කෙනෙක් ඇවිල්ලා මට කියනවා හාමුදුරනේ 11 වසර විභාගෙ ලියන්නේ මාර්තු මාසේ. අනේ හාමුදුරනේ මට කරන උදව්වක් නම් කොළු පැටිය හදලා දෙන්න. මං එක්කෙන්නේ කියලා අවවාද කළා. ඇඳලා දුන්නා. සිත කොහෙද තියෙන්නේ? පුතේ ඒක හැදුවේ නැත්නම් ඔයාට වෙන ආපදාව මෙන්න. තව ටික කාලෙකින් අවුරුදු 20කින් 25කින් අම්මා ඔයා ළඟ නැහැ.
තාත්තා ඔයා ළඟ නෑ. ඔයා තනියෙන් මුහුණ දෙන්න වෙනවා. ඒක නිසා හැදෙන්න. මං කිව්වා සතියකින් මට වෙනස් වීම කියන්න කියලා අම්මට. අපේ පිටුතුනි. අද වෙච්ච හැබැයි ඒක නිසා පින්වත් අම්මලට මං ඉස්සෙල්ලා තාත්තලට මේ ඉන්නේ නැත්තන්ට වැඩි හිටියත් අනවද තමන් ඉස්සෙල්ලම ව්‍යාපාදේ මොකක් කරගන්න ඕනේ? එච්චරයි මගේ ඉල්ලීම. එහෙම කේන් තියෙනවා නම් කුස්සිය පැත්තට ගිහිල්ලා පීරිසි කෝප්පය අඬ ගලවන්න. එතකොට හරි. එහෙම බැරිම නම් අපේ පින්නතුනි. එතකොට ඒක ඉවරයි. ඒක තමයි අපිට පුළුවන් වෙන්නේ ධර්මයේ නැමැති මහා දැවැන්ත ශක්තිය මේක ඇතුලේ ගොඩ නැගුවොත් මේ ව්‍යාපාදේ නිදා ගන්නවද නැද්ද? නිදි. අපේ පින්නතුනි නිදි. ව්‍යාපාදේ නිදි. නිදි නම් අපි දිනුම්ද නැද්ද? අපේ ගෙදර සාමකාමීද නැද්ද? අපේ ගෙදර සුන්දරද නැද්ද? ඒකයි. කල්පතේ ඇති මහා ඉස්සර අපේ ගෙවල් වල ඔක්කොම එකටනේ හිටියේ. බලන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි 7-8 දෙනා එකම පැතුරේ බුදිය ගත්තද නැද්ද? දැන් බුදිය ගත්තොත් බුදුවා. ඒ තරම් අපි සිතින් පිරිහිලාද නැද්ද? කොතනද වැරැද්ද කියලා දැන් හොයා ගන්න ඕන මගේ පින්වත් ඇත්තනි. ව්‍යාපාදය නිදි කරවන්න පින්වත් අම්මේ තාත්තේ. පින්වත් දරුවනි, තරුණ ඇත්තනි, වැඩි හිටියන්ද අපි කවුරු? ඕකෙන්නේ විශේෂයෙන්ම ඊළඟට පොඩි මතක් කිරීමක් කරනවා. මට මගේ ඇහැ පිනව ගන්න ඉඩ නොදුන්නම අම්මා එක්ක තරහ වෙනවද නැද්ද? ඒකනේ ප්‍රශ්නේ. මට මගේ කන පිනව ගන්න දුන්නේ. පුතේ උක වැඩි සද්ද දාන්න එපා. ඒ වගේ ගෙවල් වල මිනිස්සු කෑ ගහනවා ඔයාට. මේක දාන්න නටනවා. අම්මට කේන්ති යනවා එපයි කියලා දෙතුන් පාරක් නේද? එහෙමනම් පින්වතුනි අපි හැම දිනම මේවා තේරුම් අරගෙන මේ 5 දෙනාගෙන් නම් මේ රෝගය හැදෙන්නේ 5 දෙනාට ප්‍රතිකර්ම දිය යුතුද නැද්ද? ඔන්න ඔයත් තේරුම් ගන්න. ව්‍යාපාදේ හරි. දෙවනි කාරණෙත් වැටහුණා. තීන මිද්දය. ඔව් ඒක නම් ඉතින් තියෙනවා. දැන් ඕන නම් හාමුදුරන්ට බණ පුටුවේ නිදිය ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. මොකක්ද ඒකට කියන්නේ අපි? අලසකම, නිදිමත ගතිය, කම්මැලිකම මේ සිංහල වචන. බුදුහාඳුරේකට දුන්නු වචනේ තීන මිද්ද. පින්වත්නි තීන මිද්දය කියනකොටම රැකියාවට යන ඇත්තෝ එහෙම ඇතිනේ. ඉරිද සෙනසුරාදාම සමහරු කියනවා අද නිවාඩුයිනේ. ඩිංගක් වැඩි ඇත්තේ එහෙම නියමයක් තියෙනවද කොහේ හරි? එහෙම නියමයක් තියෙනවද පින්වත්? එහෙම නියමයක් නැහැ. ජීවිතේ 4න් 3ක් මොකද කළේ ඇහුවොත් ඔය ඇත්තොන්ගෙන් උත්තරයක් දෙන්න. නිදාගෙන ජීවිතේ. අපි මොනතරම් පරාදද කියලා බලන්න. අපි මොනතරම් පස්සට ගිහිල්ලාද බලන්න ජීවිතේ. මේ ලස්සන ධර්මයක් ලැබිලා තියෙනවා. පින්වත්නි මනුෂ්‍යකයක් ලැබිලා තියෙනවා. ඒ මනුෂ්‍යකයේ පංචේන්ද්‍රයන් අපිට හරියට ලැබිලා තියෙනවා. ඇහෙන ධර්මයක් තියෙනවා සත්‍ය වූ මේක ඇතුලේ ජීවත් වෙන ඔයත්ොට කවදාවත් අගහිගකමක් වෙන්නේ නැහැ. එච්චරයි. මං ඕන තරම් අත්දැකීමෙන් අපි හැම දෙනාම තේරුම් ගන්න ඕන මේකද. ඒකෙන් පිටපැනපු සියලු දෙනාම තියෙනවා වැඩක් නැහැ. අපේ පිටුත්. ඒක නිසා තීන මිද්දේ නිදිමත ගතිය, අලසකම. දැන් රෑ වැඩි, දැන් දවල් වැඩි, දැන් උදේ, දැන් මධ්‍යහානි. එහෙම කිව්වම වෙලාවට. අච්චෙන්ති කාලා තරයන්ති රත්තෝ. රෑ දවල් දෙක ඉර විසින් ඇති කරනවද නැද්ද? ඇති කරනවා. උදේට ඉර නැගෙනහිරින් පායනවා හැන්දෑවට බටහිරින්. පැය 24 ගත වෙනකොට අපි දවසකින් කොහාට කිට්ටු වෙලා තියෙන්නේ. දැන් නිදාගත්තොත් මොකද වෙන්නේ? උත්තානවතෝ සතිමතෝ සුචි කම්මස්සනි සම්මකාන සංයතස්සත ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝ විවණ්ඩති. මේ යසස කීර්තිය ප්‍රශංසාව වැඩෙන්න නම් අපි උත්තාන වීරියෙන් සිහියෙන් කල්පනාවෙන් කටයුතු කළ යුතුද නැද්ද? කටයුතු කළ යුතුයි. අපේ පින්නතුනි තීන මිද්දය නිදි කරවන්න කොහේ ඉන්නද? සිතේ.
ලස්සනට. ඒ ආර්ථික පැත්ත දියුණු කරගන්නත් හේතු වෙනවා. ආධ්‍යාත්මික පැත්ත සංවර්ධනය කරන්න. එක දවසකට බණපද දෙකක් තුනක් ඉගෙන ගන්න. පොතක් බලලා. ලස්සනයි. කවමදාවත් අපත යන්නේ නැහැ. නිකම් බලන්න වාඩි වෙලා ඉඳගෙන කල්පනා කර කර පුටුවකට වෙලා ඉන්නව අතීත දේවල් ස්මරණය කර කර. පාපයක්ද නැද්ද? තීන මිද්දය ඈත් කරගන්න ලස්සන ජීවිතයකට පරිවර්තනය වෙන්න ඔය ඇත්තෝ මේ සිත නිදි කරවන්නේ මොන සිතද? තීන මිද්ද සිත නිදි කරවන්නේ. හතරවෙනි එක්කෙනා උද්දච්ච කුක්කුච්ච. මොකක්ද ඒකේ තේරුම? උද්දච්ච කුක්කුච්ච උඩඟුකම, අහංකාරකම, මාන්නය තියෙනවද නැද්ද? තුවා. අපේ පින්නතුනි අපි කාටත් තියෙන. ඕවා පෙන්නන තැන් මං ඕන තරම් පෙන්නන්න. අපේ පින්නතුනි ඕවා පෙන්නන තැන් ඕන තරම් නේද? දැන් එකතු වුණොත් එහෙම කණ්ඩායම ටිකක් පෙන්නන්න හිතෙනවද නැද්ද? මාට නම් හිතෙනවා. අපි පෙන්නනවා අපේ පින්නතුනි මාන්නේ. මෙයා අපිට පෙන්නෝ ගමන් මෙන්න මෙහෙම අපිට කියනවා එක එක්කෙනා. පේනවයි අර ආඩම්බර. කියනවද නැද්ද? දැන් එහෙම මං කියන්නේ ඔය ඇත්තන්ට මං එහෙම කිව්වොත් මං ගාව එක තියෙන නිසාද නැද්ද? එහෙනම් මං එයා නිදි කළා නම් නිදි කෙරෙව්වා නම් මට ඔය ඇත්තන්ගේ ආඩම්බරය අවශ්‍ය වෙන්නේ එච්චරයි. මට ඔය ඇත්තන්ගේ මාන්නේ උඩුඟකම අවශ්‍ය වෙන්නේ මගේ එක්කෙනා නිදි. මට වැඩක් නැහනේ. අපේ වෙනද? එයා යන්නේ මොන රතෙන්ද අපිට අදාළ නෑ. එයා යන්නේ බස් එකේද පයින්ද කියලා අපිට අදාළ නෑ. ඒව අපිට අදාළ කරගන්න මෙපා. අපේ පින්වතුනි අපි ආවේ තනියෙන් ඉන්න අතරේ තමයි මේ සියලුම දේවල් එකතු කරගන්නේ. ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. එකතු කරන දේ උද්දච්ච කුක්කුච්චනම් විනාශද නැද්ද? විනාශයි. හරි ලස්සන තැනක් තියෙනවා. ඕකට මං කියන්න ඕනේ එක. ලෞතර බුදුහාමුදුරන්ගේ කාලේ සුණා පරන්තය කියලා ගමක් තිබුණා. මොන පරන්තේ? ඒකට යන හාමුදුරුවෝ එක දවසයි ඉන්නේ අනිත් අතට එනවා. සෑම හාමුදුරු කෙනෙක්ම ආපහු හැරිලා එනවා. ලෞතර බුදුහාමුදුරුවෝ දවසක් සුණා පරන්තයට වඩින්නේ කියලා නියම කරනවා පුන්න හාමුදුරුවන්ට. මොන හාමුදුරන්ට? කොහේ වැඩි පුන්න හාමුදුරුවෝ? සුණා පරන්තයට වැඩම කළ පුන්න හාමුදුරුවෝ. ඒ හාමුදුරන්ට නමත් ඒකමයි විශේෂයි. පුන්න හාමුදුරුවොත් වැඩමෙව්වා පාත්තරයට එහෙ අය බෙදන්නේ වැලි, ගල්, පාස්, මාඩ, ගල් මුල් වලින් හිසට ගහනවා, ඇඟට ගහනවා. අර හාමුදුරුවෝ හැරිලා ඒක නිසා සුණා පරන්තේ වැඩි පුන්න හාමුදුරුවෝ පළවෙනි දවසේවත් ඒ පාත්‍රයට වැලි බෙදුව ගමන් අනිත් පැත්තට හරවල උන්වහන්සේ වඩිනවා. දානේ බිඳක් හම්බුනේ නෑ. ඇතෑරලා දාලා ආවද? නෑ. දෙවනි දවස ගෙව්වා, තුන්වෙනි දවස සතිය මාසය ගෙවලා ඉවරනකොට සුණා පරන්ත වැසියෝ සියලු දෙනාම හාමුදුරුවෝ වටා. එයාලා හිතාගෙන හිටිය ආඩම්බරේ ඉවර කළාද නැද්ද පුන්න හාමුදුරුවෝ? කවුරු නිදි කරවපු නිසාද පුන්න හාමුදුරුවෝ? උද්දච්ච කුක්කුච්ච. උන්වහන්සේත් පෙන්වනවා නම් එහෙම නෙවෙයි මෙහෙමයි කියලා මොකෝ වෙන්නේ? හැමදාම බෙදන්නේ පාත්‍රයට මොනවයි? ඒකනේ. බලන්න පින්නතුනි අපි හරියට තේරුම් ගන්න ඕන මේක. මේ චරිත කතාවන්ගෙන් පෙන්වන ධර්මය හරි වැදගත් වෙනවා. ඒක ඉගෙන ගන්න අපේ පින්නතුනි. කතාව නෙමෙයි වැදගත් වෙන්නේ. ඒකේ අර්ථාන්විත මොකද්ද පුන්නහාමුදුරුවෝ කරපු? ඕක ගන්න පුළුවන් නේද ව්‍යාපාදයටත්? ව්‍යාපාදයටත් පුන්නහාමුදුරුවෝ ආදර්ශවත්. උන්වහන්සේට කේන්ති ගියා නම් මේ ගමන හරියනවද? ඒ නිසා උන්වහන්සේට තනතුරක් බුදුහාමුදුරුවෝ දෙනවා පින්වත්. මොකද්ද දෙන තනතුර? ඉවසිලිවන්ත හාමුදුරන් වහන්සේලා අතර අග්‍රස්ථානය සුණා පරන්තේ පුන්න හාමුදුරන්ට. ඔබටත් මේ අය නිදිකොළොත් කවදා හෝ සසුනක තනතුරක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඔව් ලැබෙන්න ඕන. බුදුහාඳුරෝ තනතුරු දුන්නේ උපාධි වලට නෙවෙයි හැකියාවට දක්ෂතාවයට. දැන් එතකොට උද්දච්ච කුක්කුච්ච පැහැදිලි 4 දෙනා. පස්වෙනිය කවුද? බුදුන්. මොකද්ද විචිකිච්ඡාව කියන්නේ? සැකය. තියෙනවද නැද්ද? මම මෙන්න දැන් සූර්යාරණේ පන්සලේ ඉන්නවා. මගේ තරහ දෙන්නේ කතා කර කර ඉන්නවා ගේට්ටුව ගාව මං එනකොට. දැන් මට හිතෙනවා මේ නම් මං ගැනමයි මේ දෙන්න කතා කරන්නේ. ඒ මිනිස්සු කතා කළේ ඒ මිනිසුන්ගේ කුඹුරු වතු පිටි ගැන. දැන් මම මෙහි දඟලනවා කවුරු ගැන කතා කරනවයි කියලා හිතලා. මොන කිච්චාවද ඒක? ඇති වෙනවද නැද්ද අපිට? ඒකනේ සමහර වැටට උඩින් එබිලා බලන් ඉන්නේ. නේ? තාප්පෙට උඩින් එබිලා බලාගෙන. පිටට තට්ටු කළාම තමයි බය වෙන්නේ. මොකද්ද බලන් හිටියේ? නෑ මම මුකුත් නෑ මේ නිකන්. අපේ පින්නතුනි අපිට තියෙන බුද්ධ ආදී අටතන පිළිබඳ සැකය තමයි අවසාන භයානකම එක. මෙලව නෑ පරලව නෑ මව නෑ පියා නෑ පින් නෑ පව් නෑ. අහලා තියෙනව නේද? ඔක්කොම අපිට ඇති වෙනවා මේ විචිකිච්ඡාව සැකය. ඇති කරගන්න එපා කිසිම දෙයක් ගැන. වැඩක් නෑ. මේ ඇස් දෙකට පෙනුනොත් විතරක් බාර ගන්න සිත. මේ කන් දෙකට ඇහුනොත් විතරක් මේ නාසයට මේ දිවට මේ ශරීරයට පංචේන්ද්‍රයන්ට ග්‍රහණය වන දේ විතරක් පොඩි සීමාවක් ඇතුලේ තියාගෙන ඇතිනේ ජීවත් වෙන්න. පින්වත් දැන් ඔයත් ඔය මා හිතාගෙන ඉන්නවා ඇමරිකාවේ දවල මන්දිරේ තමයි සියලු සැප පහසුකම් තියෙන්නේ. ඒකනේ අර වෙඩික් කාගෙන ඩොනල්ඩ් ට්‍රම්ප් එතෙන්ට එන්න දඟලන්නේ. පින්වත්නි ඔතෙන්ට ගිහිල්ලා බැලුවොත් අපිට මොකෝ හිතෙන්නේ? අයියෝ මේකට මේ ආවේ. ඊට වැඩිය දෙයක් අපේ බලාපොරොත්තුවක් නැද්ද මේ සිතේ? එහෙනම් ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හාය දාසෝ බුදුහාඳුරෝ දේශනා කරන ඌනෝ ලෝකේ පෘථග්ජන ලෝකේ අපි කවුද? තණ්හාවේ දාසියෝ. ඒක නිසා හොයාගෙන යන්නේ. මොනවයි හොයාගෙන යන්නේ? සැප. අපි විඳින්නේ මොනවයි? දුක. දුක කියන වචනේ විරුද්ධ වචනේ මොකද්ද? එහෙනම් දැන් අපි හොයන්න යන්නේ සැප නම් සැප හොයන්න යන ගමන මෙන්න මෙහෙම ඔයත්තන්ට ලකුණු කරලා අවසන් කරනවා. දැන් විචිකිච්ඡාව තේරෙනවනේ. ඒක නැති කරන්න ඕනද නැද්ද? නිදි කරවන්න ඕනද නැද්ද? මං කියනවා එකේ කණුව දෙකේ කණුව තුනේ කණුව හතරේ කණුව පහේ කණුව කියලා කණු පහක් තියෙනවා. 70ක්. දැන් අපි ඉන්නේ එකේ කණුව ගාව. එකේ කණුව ගාව ඉන්න අපිට කතා කරලා කියනවා දෙකේ කණුව ළඟ ඉන්න අය ඔතන නෙමෙයි සැප තියෙන්නේ. දෙකේ කණුව ගාවට ගියානේ කාලය ගෙවාගෙන හරි හම්බ කරගෙන අපි මොනව විඳින්නද? බැලුවා මේ පිළ දෙකේ කණුව ගාවට ගිහිල්ලා කීවෙනි කණුව ගාව තව කට්ටියක් ඉන්නවා. කාලය ගෙවාගෙන යනකොට දැන් අපි ටික ටික වයසට ගිහිල්ලාද නැද්ද? තුනේ කණුව ළඟට ගිහිල්ලා බැලුවා දැන් කීයේ කණුව ගාවේ ඉන්නේ කට්ටිය? මම පින්වත් අම්මලගෙන් අහන්නේ තාත්තලගෙන් අහන්නේ හැමෝගෙම ඔයත් ඔය වචනේ කිව්වද නැද්ද කියලා බලන්න දරුවන්ට. මෙන්න මෙහෙමයි කිව්වේ. පුතේ දුවේ අපි විඳ දුක් ඔයාලා විඳින්න කිව්වද නැද්ද මේ අම්මලා? ඔය අම්මලට කවුද ඉස්සෙල්ලා කිව්වේ? දැන් ඉන්න තමන්ගේ දරුවට ඒක කියන්නේ කවුද? ඒ දරුවට කියන්නේ කවුද? ඊළඟ දරුවට ඒක කියන්නේ. යනවද නැද්ද කණු පහු කර කර? කවදාවත් සැපයක් ලැබිලා තියෙනවද? වින්දති ධාතා පීති මුදාරං. මේ ජීවිතයේ විඳින්න තියෙන එක. විඳවන්න තියෙන එක. ඒකට තමයි ධර්මයේ තියෙන්නේ. ලස්සනට ඇතුල් කරගන්න. කොච්චර සතුටෙන්ද බලන්න. කොහොම සතුටින් ඉන්නේ? එච්චරයි. මේ සතුට පින්වතුනි හැමදාම ලබන්න බෑ. ඒක නිසා සසර ගමනේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ උත්තරීතරයි. දැන් 5 දෙනෙක් මොකක් කරන්න ඕනද? නිදි කරනවද නැද්ද? අදින් පස්සේ මට විශ්වාසයි මధుරංග මහත්තයාගෙන් මං අහනවා මාස 4කින් 5කින් නිදි කරවදාර කට්ටියගේ 5 දෙනා
අපේ පින්නතුනි නිදි කෙරෙව්වොත් ඔයත්ෝ ලෞතුරා ධර්මයේ තුලයි ඒකාන්තයෙන් සැනසීම ඔයත්තන්ට ලැබෙනවා. දැන් කී දෙනෙක් අවදි කරවන් ඉන්න ඕනද? 5යි. අපි යන් ඒ 5 දෙනාට. අපේ පින්වත් ඇත්තනි 5 දෙනා. ශ්‍රද්ධා නැහැ. ශ්‍රද්ධාව, සති, සමාධි, ප්‍රඥා, වීර්ය. කී දෙනාද? 5යි. ශ්‍රද්ධාව ඔන්න එකින් එකට වැද. දැන් මෙයා අවදියෙන් ඉන්න ඕන ශ්‍රද්ධාව. ඔයත් උන්ට තියෙනවද නැද්ද? නැත්තම් මේ දුර ගෙවාගෙන මේ ඇවිල්ලා වාඩි වෙලා ඉඳී ශ්‍රද්ධාව නැත්තම්. දැන් ශ්‍රද්ධාව කියන එක වෙනස් වෙනවද නැද්ද ඔයත්ගේ? වෙනස් වෙනවා. ඔන්න බලන්නකෝ ඇත්ත කියුණා. ශ්‍රද්ධාව වෙනස් වෙනෝනේ. ඒ වෙනස් වන ශ්‍රද්ධාවට නම කියන්නේ අමූලිකා ශ්‍රද්ධාව. මොන ශ්‍රද්ධාවේ? වෙනස් වෙනව නම් ශ්‍රද්ධාව අමූලිකා. ඒකයින් වෙන්න ඕන. ඇති වෙන හොඳම ශ්‍රද්ධාවට කියනවා ආකාරවති. මොනකටද? හරි. අපේ පින්වත් ඇත්තනි ආකාරවති ශ්‍රද්ධාව අමූලිකා ශ්‍රද්ධාව. මං අර පුංචි නිදර්ශනයක් නොකියුවොත් ඕක වෙනස් වෙන හැටි අමතක වෙනවා. මතක තියාගන්න. දැන් දානි අරන් යනවා පන්සලට. අපි හිතමුකෝ අද 30නේ. ඔන්න 30 වෙනිදා තමයි තියෙන්නේ දානි. පන්සලට. ගියා ලොකු හාමුදුරුවෝ නැහැ. මූණ ඇඹුල් වෙනවද නැද්ද? ඇඹුල් වෙනවා. ඊළඟ මාසේ 30 වෙනිදා අරන් ගියා. එදත් ලොකු හාමුදුරුවෝ නැහැ. මූණ පුපුරනවද නැද්ද? පුපුරනවා. ඊළඟට අරන් ගියා අපේ පින්වත් ඇත්තනි ඊළඟ මාසේ ලොකු හාමුදුරුවෝ එදත් නැහැ. දැන් හොලවනවද නැද්ද එළියට බහැලා යන ගම? හොලව. අර සිලිසිලි මල්ලට ගෙනාපු එළවලු දාපු අයිස්ක්‍රීම් කප් ටිකත් හොලෝ යන ගම ආයිනම් මං ගේන්නේ නැහැ. පාරේත් වහනවා. ඇයි මොකෝ? මාස 3ේම නැහැ. කවුද? ලොකු හාමුදුරුවෝ කියන්නේ ව්‍යාපාදේ ආවද නැද්ද දානේ දීලා? නිදි කරවන්න ඕන එක්කෙනා නැගිට්ටෙව්වද නැද්ද? ශ්‍රද්ධාව නැති නිසා. මගේ පින්වත් ඇත්තනි ශ්‍රද්ධාව නැහැ. අන්න වෙනස් වෙන්නේ. මම ඔයත්තන්ට උගන්වන දේ හරියට අද තේරුම් ගන්න. මගේ පින්වත් අම්මලා හාමුදුරුවන්ට අපිට දානේ දෙන ඇත්තෝ මං අහන දෙයට උත්තරයක් දෙන්න හරියට. ඔය ඇත්තෝ දානේ පිළියෙල කරන්නේ පළවෙනි කොටස කාට කියලා හිතලා. එනේදී ලොකු හාමුදුරුවෝ අල්ලන් දගලන්නේ මොකද? දානේ පළවෙනි කොටස ගේන්නේ කාට බෙදන්නේ? බුද්ධ පූජාවනේ. එහෙනම් දෙවනිය කවුද? ලොකු හාමුදුරුවෝ. තුන්වෙනිය පොඩි හාමුදුරුවෝ ලේතු. එහෙම ඔයත් වර්ග කරනවා නම් කිසි කෙනෙක් හිතන්න එපා මේක වැළඳුවත් එකයි නොවැළඳුවත් එකයි. ලෞතුරා බුදුහාමුදුරන්ට පූජා කරලා දානි ටික ඉන්න හාමුදුරන්ට පිළිගන්වලා පින් අනුමෝදන් වෙලා සදහැසිතින් යන්න ආකාරවතී ශ්‍රද්ධාව. මම ඕක අවසානයේ 5 දෙනාම උපමාවකට දානවා. එතකොට තේරෙනවා. පළවෙනි එක්කෙනා එතකොට මොකද්ද? ශ්‍රද්ධාව. හදා ගන්නවද නැද්ද? අදින් පස්සේ මොන ශ්‍රද්ධාවේ හදාගන්නේ? ආකාරවත. මට විශ්වාසයි මధుරංග මහත්තයත් එක්ක ඉන්න මේ පින්වත් ඇත්තෝ එහෙම පින්වත් ඇත්තෝ. මට අහුවෙච්ච දෙන්නත් එහෙමනේ. සිරිසේන මහත්තයක අති මහත්මියයි. ඔය ඇත්තෝ ගැන ටිකයි නේ මන් දන්නේ. ඒ ඇත්තෝ ගැන හොඳට දාන්න. ආකාරවතී ශ්‍රද්ධාව. වෙනස් වෙන්න බෑ. වෙනස් වෙන්න බෑ. දැන් ඔන්න ඔය ඇත්තෝ හිතන්නකෝ බැමිණියන් විල පන්සලට එනවයි කියලා. හදිස්සියේ හරි ආවයි කියන්නකෝ යන ගමන්. එනකොට වනරතන හාමුදුරුවෝ ටිකක් සැරේට කතා කරනවා පොඩි හාමුදුරුවන්ට. නිකටට අත තියන්න එපා බුදුන් මේ අරබන කිව්වා. එහෙම හිතනවද නැද්ද? අන්න ශ්‍රද්ධාව යත්ත. වෙනස් වෙනවද නැද්ද? එහෙම වෙනස් වෙන්න බෑ. අන්න හරි. අපේ පින්වත් ඇත්තනි හරි අවබෝධයක් ලබන්න. ඒකට කියන්නේ ආකාරවතී
බුද්ධ ධම්ම සංඝ රත්නය කෙරෙහි තියෙන අචල විශ්වාසය, නොවෙනස් වන විශ්වාසය, ආකාරවතී ශ්‍රද්ධාව. දැන් හොඳයි. දෙවැනි එක වීරිය. මොකද්ද? සද්ධා විරිය. වීරිය අපේ පිටත තියෙනවද නැද්ද වීරිය? මොකටේ වීරිය තියෙන්නේ? වීරිය තියෙන්න ඕන ගතට නෙමෙයි. ගතට වීරිය ඕනම කෙනෙකුගේ හදා ගන්න ඕනේ. මං හදන හැටි පොඩි උපමාවකින් කියනවා. උපදේශයක් දෙනවා. දැන් මෙතන ඉන්න අවුරුදු 80 උපාසකම්මල දෙන්නෙක් ගන්නවා. වයස අවුරුදු 80යි. උපාසකම්මල දෙන්න අරගෙන 10 කිලෝ 10 හාල් මිටි 4ක් දෙන්නට දෙනවා. හාල් මිටි එක්කෙනාට 2 ගානේ. මම කියනවා මේක උරේ උඩින් තියන උරේ දෙපැත්තේ ගෙදරට මරන් යන්න ඕන. අනේ හාමුදුරනේ ගෙනියන්න බෑ. නෑ එහෙනම් හාල් හම්බ වෙන්නේ නෑ. දැන් නිකන් නේද? කයට ධෛර්යයක් ගන්නවද නැද්ද? ටික දුරක් හරි හාමුදුරන්ට නොපෙනී යනකම් හරි මේක උස්සන් යනවා කියන්නේ. ඒකට කියන්නේ කාය වීර්යය. ඒක ගැන මම කතා කරන්නේ නැහැ. බුදුහාමුදුරු උත්තාන විරියාදී ගතේහි මේ උත්තාන වීර්ය ගතට ඕනම කෙනෙකුගේ එනවා. මම ඕක සරල තවත් නිදර්ශනයකින් කිව්වොත් මගේ පින්වත් ඇත්තෝ යන ගමන් ඔය පාරේ මාපට ඇඟිල්ලෙන් කකුලේ ගලවන ඕනේද ගල්. ඊට පස්සේ උඩ පනිනවද නැද්ද කකුල අල්ලා? වාඩි වෙලා බලනවද නැද්ද කකුල දිහා? බලන වෙලාවට ඔතනින් ආවොත් නාගරාජයෙක් යන්න දුවනවද නැද්ද? දැන් වීරිය ගත්තද නැද්ද කකුලට? ආන වීරිය. ඒ මොන වීරියේ? ගතේ. හාමුදුරුවෝ කතා කරන්නේ ගතේ වීරිය නෙමෙයි. ඒක හදාගන්න. වීරිය අවදියෙන් තියාගන්න ඕන. මෙයා හැම තිස්සෙම සිත කියන එක්කෙනා අපිව ගෙනහිල්ලා තල්ලු කරන්නෙම නරක තැනකට. වීරිය තියෙන එක්කෙනා යන්න දෙන්නේ tempat කරගන්න. වීරිය හරියට අවබෝධ කරගන්න. වීරිය අපේ වෙන ඕක එක පැත්තකින් පාරමී ධර්මයක්. පාරමිතාවක් අපේ වෙන වීරිය පාරමිතාව. ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ වීරිය පාරමිතාව රැක ගන්න ඕන සිතේ ශක්තිය ඇති කරගන්න. මොකක් නිදි කරවන්නද? අර 5 දෙනා වීරියෙන් නිදි කරවන්න. ඒකයි මෙයා අවදියෙන් තියාගන්න ඕන. එයා හරියට මුරකාරයා වගේ තියාගන්න ඕන. ශ්‍රද්ධාව තියාගන්න ඕන. වීරිය තියාගන්න ඕන. ඊළඟට මොකද්ද තියාගන්න ඕන? සති, සිහිය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ එනවා 7 වෙනි එක සති, සම්මා සති. සිහියෙන් ඉන්න ඕනද නැද්ද අපි හැමතිස්සෙම? සිහියෙන් හිටියේ නැති වුණොත් මෙයා අපිව විනාශ කරනවද නැද්ද? අර 5 දෙනා නැගිටලා විනාශ කරනවා. ඒ නිසා සිහිය අවදියෙන් තියාගන්න ඕන. සම්මා සතිය. අපේ පින්නතුනි ඒවා ඔයත්තන්ට තේරෙනවා හොඳට අවබෝධයි. සිහිය නැත්තම් ඔය බොහෝ දානි ගෙවල් වල පින්කම් ගෙවල් වල සිහිය නැතුව පිඟන් කෝප්ප පීරිසි කූට්ටම් හොදන්න ගියාම අඬු ගලවනවද නැද්ද? දුවා කීයක් පාඩුද බලන්න ගලවන. ඇයි එක බේසමට දාලා? ඕක තමයි සිහියෙන් වැඩ කරන්නේ. සමහර ඇත්තන්ට ගෙදර තියපු දේ අමතකයි නේද? හොයාගන්න සෑහෙන වෙලාවක් ගත කරන්න ඕනේද? විනාඩි 10ක් ගත වුණා කියන්නේ එක දෙයක් හොයන්න 5ක් හොයන්න ගියොත් විනාඩි කීයක් ගත වෙලාද? 50. ජීවිතේ ඉවරයිනේ. වීරිය වගේම සතිය තියෙන්න ඕනද නැද්ද? සම්මා සතිය තියෙන්න ඕන. සිත හරියට පාලනය කරගන්න. එතකොට කවදාවත් වරදින්නේ අපේ වෙන්නේ. 4 වෙනි එක්කෙනා සමාධි. සමාධිය කියන්නේ එක තැනක සිත පවත්වාගෙන ටිකක් අපහසුයි. සම්මා සමාධි ආර්ය අෂ්ටාංග මාර්ගයේ කීවෙනි එකද? 8 වෙනි කරුණ. සම්මා සමාධිය හරියට තියෙන්න ඕන. අපේ පින්නතනේ සිත එක තැනක පවත්වා ගන්නවා සිහියේ තියාගෙන සම්මා සමාධියෙන් රකින්නවා. ඕක අපේ පින්වත් ඇත්තනි මම ආරාධනා කරනවා ඔය සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ වගේම මුළු සංයුක්ත නිකායේම වරින් වර මාර්යා එහෙම බුදුහාඳුරන්ට එහෙම දවසක් ලෞතර බුදුහාඳුරෝ
අපේ පින්නතුනි සොප්පසීහ සූත්‍රයක සොප්පසීහ සූත්‍රයේ නිදා ගැනීම උන්වහන්සේ සැතපෙන්න යනවා. සැතපෙන්න යන්න ඉස්සෙල්ලා බුදුහාමුදුරෝ බද්ද පර්යංකෙන් වැඩ ඉන්නවා. ඒ සිත සමාධි කරන්නේ. සමාධි කරලා ඉවරලා සිංහසෙයියාවෙන් සැතපෙනවා. සිත ගතින් වෙන් කළා සැතපෙන්නේ. දැන් මාරය ඇවිල්ලා කියනවා ලස්සන හිස් ගේකට ඇවිල්ලා බුදිය ගන්න ඕනේ. බොහොම සැපසේ නිදා ගන්න. බුදුහාඳුරෝ සිත ගෙනල්ලා පෙන්නනවා මාරය මම මේ ඉන්නවා. මම මේ ඉන්නවා. ඔය නිදියගෙන ඉන්නේ මගේ කය. මාරය දැනුණා බුදුහාඳුරෝ දැනගත්ත මාරය බව. මාරය එතනින් ඉගිලිලා ගියා. මේ හැම මොහොතකම මාරය ඇවිල්ලා අපිව යට කරන්න හදනවද නැද්ද? ඒ නිසා සම්මා සතියයි සමාධියයි රැකගත යුතුද නැද්ද? රැක ගන්න ඕන. කාගෙන් බේරෙන්නද? මාරයාගෙන්. අපේ පිට. අප්පමාදෝ අමත පදං පමාදෝ අප්පමත්තා නමියන්ති යේ පමත්තා යතාමතා. අප්‍රමාද වූ අය මැරෙන්නේ ප්‍රමාද වූ අය මැරෙනවා. අපි ඒ කියන්නේ මොකද්ද? අප්‍රමාදී කෙනා කොතෙන්ට සිත ගෙනින් නවත්තන්නේ? නිවනට. නිවනට නැවැත්වූ ගමන් මරණයක් ප්‍රමාද වෙච්ච අය භව සසරේ ඇවිදිනවා. දැන් තේරෙනවා යන්න. අවසානෙක කෙනා මොකද්ද? පඤ්ඤා ප්‍රඥා. හරිම වැදගත් එක. මම එදත් අපේ පින්නතුන්ට ඕක ඉගෙනුවා. එදා ධර්මයේ වෙනම ක්‍රමයකින්. ප්‍රඥාව කියලා කියන්නේ යථාභූත ඥානෙ. ඇති දේ ඇති හැටියෙන් ලෞතර බුදුහාඳුරන්ට තෙසැත්ත ඥානයක් ප්‍රඥාවක් තිබුණා. 73ක් ඥාන. මේක අපේ පින්නතුනි දියුණු කර ගන්න ඕන. ප්‍රඥාව කියන එක එහෙම පහසුවෙන් ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි. මල් වට්ටියක් අරගෙන මල් ගහක් ගන්න ගියාම වට්ටියට මල් නෙලන්න පුළුවන් වගේ නුවණ ඕනම කෙනෙකුට මේ ලෝකේ ඇවිදිනකොට නෙලා ගන්න පුළුවන්. නුවණ ඕනම කෙනෙකුට නෙලා ගන්න පුළුවන්. දැන් ඔයත් මේ ධර්මයේ නැමැති නුවණ එකතු කරගෙන මේක දියුණු කළොත් පුහුණු කළොත් ප්‍රඥාවක් බවට පත් වෙනවා. ඔයත් දැන් කල්පනා කරනවා මේ ධර්මයත් එක්ක අහලා ඉඳලා ගිහිල්ලා හාමුදුරුවෝ නිදි කරවන්න කිව්වා 5 දෙනෙක්, අවදියෙන් තියාගන්න කිව්වා 5 දෙනෙක්, මගේ ගාව තියෙනවා දන්න ධර්මයේ පරිහරණය කරන කෙනා මේක විමර්ශනය කරනවා, ඉගෙන ගන්නවා, ප්‍රඥාව දියුණු කරගන්නවා. පඤ්ඤා උදපාදි ධම්මචක්කපවත්තන සූත්‍රයේ මතකයිනේ ප්‍රඥාව නැමැති ආලෝකය මට පහළ වුණා කියලා ලෞතුරා බුදුහාම. ඔයන්තොත් මමත් ප්‍රඥාව නැමැති ආලෝකය පහළ කරගත්තොත් ඒකාන්ත වශයෙන්ම ලෞතුරා සැනසීම ලබනවද නැද්ද? ලබන. පින්වත්නි දැන් අවදියෙන් තියාගන්න ඕන 5 දෙනා, නිදි කරවන්න ඕන 5 දෙනා, 10 දෙනා උගන්වලා ඉවරයි. කවුද නිදි කරවන්න ඕන? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. ඒ 5 දෙනා නිදි කරවන්න නම් කී දෙනෙක් අවදියෙන් තියාගන්න ඕනද? කවුද 5 දෙනා? ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. මොන සූත්‍රයේද මේ 10 දෙනා උගන්වන්නේ බුදුහාඳුරෝ? ජාගර සූත්‍රය. දැන් මේ 5 දෙනා ඔයන්ට දෙන්න හදන්නේ මම ලස්සන උපමාවකින්. ඔරුව දැකලා තියෙනවද මේ ඇත්තෝ? දැකලා තියෙනවා. ඔරුව ගොඩ පදින්නේ නැහනේ. කොහෙද පදින්නේ? වතුර තමයි සසර, සයුර, කෙලෙස් වතුර. දැන් අපි කොහෙද මේ පැද පැද ඉන්නේ? ඔය වාඩි කරලා තියෙන්නේ ඔරු කඳවල් ටික. මං අර ඒක අවසානට උපමාවට ගන්නවා පින්නතුනේ යන්තන්න තේරෙන්නේ. දැන් යන්නකො හිතින් ඔරුවක් ආවට ගියා නේද? දැක්කනේ? මේ ඔරුවේ තියෙන ඔරු කඳක්. ඊට අමතරව තියෙන කොල්ලෑවක් කුංචියට. කොල්ලෑවක් තියෙනවනේ. මං අහන ප්‍රශ්නේ ඔයත් තේරුණොත් බලන්න. ඔරු කඳ ගෙනියන්න බෑ කොල්ලෑව නැත්තම්. පෙරලෙනව නේද? හරි. ඔරුව තියනවා කොල්ලෑව තියනවා. ඔරුව ගෙනියන්න නම් තොටියෙක් ඉන්න ඕනද නැද්ද? තොටියෙක්. තොටිය හිටියට වැඩක් නැහැ. තොටියට හබලක් ඕනද නැද්ද? හබලක් ඕන.
දැන් කිව්වා කොල්ලෑවක් තියනවලු, ඔරුවක් තියනවලු, තොටියෙක් ඉන්නවලු, හබලක් තියනවලු, 4යි. කොල්ලෑව තමයි ශ්‍රද්ධාව. කොල්ලෑව කවුද? ඒක නැත්තම් ඔරුව පෙරළුණා. ඉස්සෙල්ලම හදා ගන්න ඕන මොකක්ද? අවදියෙන් තියා ගන්න ඕන ශ්‍රද්ධාව නැමැති කොල්ලෑව. ඔරු කඳ තියෙන්න ඕන ඒකට වෙන්න නේ. ඒක තියෙනවා. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය තියෙන වාඩි කරලා ඔරු කඳන්නේ. තියෙනවද නැද්ද ඔරු කඳ? මොකක්ද ඒ ඔරු කඳ? කය. මොකද්ද? කය. ඒකේ තියෙන්නේ මොකද්ද දැන්? ශ්‍රද්ධාව. හරිනේ? හරි. තොටිය කවුද? සිත. තොටිය කවුද? ඔරු කඳ පදවන් යන්නේ කවුද දැන්? සිත. හබලක් තියෙන්න ඕන කිව්වා. හබල තමයි සිහිය. ඒවත් සම්මා සතිය. දැන් ඒකට වෙන්න නම් මේ තොටියා ඔරුව පදින්න නම් ප්‍රඥාව තිබිය යුතුද නැද්ද? ඇයි හේතුව? මේ යන පාරේ වතුරේ ගල් පර්වත තියෙනවද? දියසුලි තියෙනවද? වැලි කඳු තියෙනවද? ඒ මග හරවා මේ ඔරුව පදවාගෙන යා යුතුද නැද්ද? යා යුතුයි. ඒකට තියෙන්න ඕන ප්‍රඥාව. දැන් මෙහෙම ඔරුව පදවාගෙන යනකොට මේ වතුරෙන් අවසන් වෙනකොට දූපතක් හම්බ වෙනවද නැද්ද? හම්බ වෙනවා. දූපතට ගොඩ වෙන්නේ තොටියාද ඔරු කඳද? හරියට හිතලා කියන්න. තොටියා. ඔරු කඳ ආයිනේ නැවැත්තුවා තොටියෙන්. දැන් ඔයත් යනකොට ඔරු කඳ අරන් යනවා. මෙහෙ තියලාද යන්නේ? එගොඩ වෙන්නේ කොතෙන්ද? හරියට එගොඩ වුණොත් නිවන නැමැති දූපතට. මේ වතුර තමයි කෙලෙස්. ඔරුව පැදගෙන යනකොට මගේ පින්වත් ඇත්තනි ඔරුවේ වතුර තවරුණාට තොටියගේ ඇඟේ තවරෙන්නේ වතුර තියෙන හරියි. ඔරුව පදින්න හබලේ වතුර තවරුණාට ඔරුවේ තොටියගේ ඇඟේ තවරගන්නේ එගොඩ වුණා ලස්සන දූපතක්. ඒ දූපතට කිව්වා නිවන කියලා. නිවීම සැනසීම කියලා. මේ සිත ගෙනහිල්ලා තොටියා ගෙනහින් නවත්තන්න. එතකොට කොතෙන්ද? නිවන් නැමැති දූපතට. කී දෙනෙක් නිදි කෙරෙව්වොත්ද? කී දෙනෙක් අවදිව තියාගත්තොත්? මේ 5 දෙනා අවදියෙන් තියාගන්න 5 දෙනා හැමතිස්සෙම ඔරුවක්, තොටියෙක්, හබලක් කියන අර්ථය තියාගන්න. ශ්‍රද්ධාව නැති කරගන්න එපා. ඔරුව නම් ඉතින් නැති කරගන්නේ නැති බව මට විශ්වාසයි. ඔරුව ගල්පරවල වැදුනොත් කැඩෙනවද බිඳෙනවද නැද්ද? ගල්පර තමයි පින්වතුනි දුක්ඛ දෝමනස්ස වේදනාවන්. ඒවයි වද්ද ගන්න එපා. වැඩක් නෑ ඒව තියෙන්න අරින්න. ඔරුව පැදගෙන යන්න ලස්සනට නිවන නැවති දූපතට යන්නට මේ උතුම් ධම හේතු වාසනාම වේ. දැන් පින්වත්නි ලොකු වෙලාවක් ගියා. දැනුනේ නැතුව ඇතිනේ. තව කියන්න ඕනද? එහෙමද? 9 වෙනකම් කියන්න ඕන. අපේ පින්වත් ඇත්තනි මම ඒක තමයි ඔයත්න්ගෙන් අවසර ගත්තේ. ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ සූත්‍රය ඇතුලේ තියෙන ගැඹුරු ටික දැන් උගන්වලා ඉවරයි. ඔයත්න්ට මේ ගැඹුරු ටික ඉගෙන ගැනීම ඔයත්ෝ තීරණය කර ගැනීමයි දැන් අවශ්‍යයි. ඒක නිසා මා මේකට එකතු කරන ඊළඟ කරුණු ටිකයි. මට ඒකට නම් පැයක් විතර ඕන. මං ඉක්මන් කරලා කෙටි කරලා මේ ටික ගේන්න හදාන්නේ. දැන් නිවන නැමැති දූපත ළඟට ගෙනහිල්ලා නැවැත්තුවා. තාම ගොඩ උනේ නෑ. ගොඩ වෙන්න ඕන. ඔයත්ෝ විසින් මේක වනරත්න හාමුදුරන්ට ගොඩ කරන්න බෑ. බුදුහාමුදුරන්ටත් බෑ. කවුද මේ ඔරුව පදන් යන්නේ? තමන්ගේ සිත නැමැති තොටියා. තොටියා පදගෙන යනකොට තොටියාට ප්‍රඥාවෙන් කියා දෙන්න ඕන මේ තියෙන්නේ තන හරියට. පැහැදිලිනේ? මේ ඔරුවට යන ගමන් ඔය ඇත්තෝ එකතු කරගන්නා වූ දේවල් තමයි ඊළඟට මං කියා දෙන්න යන්නේ. තාම ඔරුවෙන් එගොඩ වෙන්න සූදානමක් නැහැ.
ඔයත් එකතු කරනවා මේ ඔරුවට ප්‍රධාන වර්ග දෙකක් අර 5 දෙනාගේ. ඒ වර්ග දෙකට කියනවා කුසල අකුසල. මොකක් කියලා කියන්නේ? කුසල් අකුසල්. දැන් ඒකට සූදානම් වෙන්න. මං වඩා වර්ධනය කරන්න සූදානම් වෙන්නේ කුසල පක්ෂය. සෑම බුදුවරයෙක්ම ලෝකේ පහළ වෙලා අවවාදයක් කරනවා මගේ පින්වත්නි. ඒ අවවාදයයි අද මාතෘකාවට ගන්න මේක තාවුරු කරගන්න. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසන. අපි අර ඉගෙනු ටික ඕක ඇතුලේ තියෙනවා. දැන් මේක ග්‍රහණය කරගන්නයි සූදානම් වෙන්නේ. පැහැදිලි නේද මේ පින්වත් ඇත්තන්ට? අවබෝධයි. සබ්බ පාපස්ස අකරණං. අකරණං කියන්නේ කරන්න එපා. දැන් අර 5 දෙනාට ඉඩ දෙන්න එපා වැඩ කරන්න. මොන 5 දෙනාටයි? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච. අකරණං ඉඩ දෙන්න. සබ්බ පාපස්ස අකරණං. එතකොට අපි මොනවද නොකර ඉන්නේ? දැන් සිතින් පව් කරන්නේ නැහැ. අපේ පින්වත් අපි සිතින් පව් කරන්නේ. දස කුසල් වලින් අපි ඈත් වෙලා. එතකොට අපි නොදනුවත්වම දස කුසල් වලට නැඹුරු වෙලා. අපේ පින්වතුනි දස කුසල් අයින් වෙනවා කියන්නේ දස කුසලයට යනවා. මම එකක් දෙකක් මතක් කළොත් අපේ පින්වත් ඇත්තන්ට කයින් කරන අකුසල 3යි. ප්‍රාණඝාතය, අදත්තා දානය, කාමමිත්‍යාචාරය. ඉවරයි 3යි. ඒ 3 කරන්නේ කොහෙන්ද? එලකුණ අර කට්ටිය නිදිනම් ඒ අය අවදි වෙන්නේ නෑ. මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්ප්‍රප්පලාපා 4යි. අපේ පින්නතුනි මේ සියලු දෙනා නිදි කරවනවා කියලා කියන්නේ සබ්බ පාපස්ස අකරණං. මමත් ඔයත් පව් කරන්නේ නෑ. බුදුවරුන්ගේ අනුශාසනාව අපට ඉගෙනුවා. එහෙනම් මේ අනුශාසනාවේදී දැන් අවදි කරලා බලන්න මේ 5 දෙනා අවදියෙන් තියාගත්තොත් අපි රැස් කරන්නේ සබ්බ පාපස්ස නේද? සියලුම අකුසල. මේ 5 දෙනා කරන තරම මොනවයි කරන්නේ? නිදි කරවන්න ඕන 5 දෙනා අවදියෙන් තියාගත්තොත් අපි අකුසල කරනවා. එහෙනම් එතෙන් එකතු කරන්න වෙන්නේ සබ්බ පාපස්ස අකරණං නෙමෙයි කරණං. කරනවා. දැන් අකරණං හරියට තේරුම් ගන්න. කුසලයට නැඹුරු වෙන්න ඊළඟ දෙවෙනි පදය බුදුහාඳුර දේශනා සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. ඔන්න ඔය වචනයක් ඩිංගක් අපේ පින්වතුනි අවබෝධ කරගන්නකො ධර්මානුකූල. උපසම්පදා කියන්නේ මොකක්ද? දැන් ඔයත්ොන්ට ඔය වචනේ ඇහිලා තියෙනවනේ හාමුදුරු උපසම්පදා කරනවා. ශීලයෙන් උසස් කරනවා. ඉන්න මට්ටමින් උසස් තත්වයකට පත් කරන එකට උපසම්පදා කියනවා. අපේ පින්වතුනි දන්නවනේ ඒක? එහෙනම් අපිට කියනවා කුසලස්ස උපසම්පදා. කුසලයේ වඩා. ඕකෙදී එනවා නේද මෙන්න මේ කරුණ. උපන් කුසල් දියුණු කරන්න. නූපන් කුසල් ඇති කරගන්න, මතු කරගන්න. උපන්න කුසල් නැති කරගන්න. නූපන්න කුසල් මතු වෙන්න නොදී පවත්වන්න. මෙන්න 5 දෙනා නිදි කළාම වෙන වැඩි. බුදුහාඳුර උපදේශයක් වශයෙන් දෙනවා. උපන් කුසල් දියුණු කරන්න, නූපන් කුසල් ඇති කරන්න උත්සාහවන්ත වෙන්න, උපන්න කුසල් යටපත් කරන්න, නූපන්න කුසල් මතු වෙන්න ඉඩ දෙන්න. ලස්සන සිත. මගේ පින්වත් ඇත්තනේ. එතකොට බලන්න මේ සිත විසින් අකුසලයෙන් ඈත් කළ මොනවද රැස් කරන්නේ? එතකොට අපි කුසලස්ස උපසම්පදා. දැන් උපසම්පදා වචනේ පැහැදිලි. කුසලස්ස කියන්නේ පුරුදු පුහුණු කරපු දේ. ඒක පින්නතුනි පිනට වඩා එහාට ගිය එකක්. ඒකත් පොඩි අර්ථකථනයක් කරලා උගන්වන්න ඕන. චිත්තං පුනාතිති පුඤ්ඤං.
පින කියන එක සිතේ සතුටටපත් වීම. දැන් ඔයත් වර මල් වට්ටියක් හදනකොට සිතේ සතුටක්. වඳිනකොට සිතේ අන්නේක පින. කුසලය කියන්නේ ඒ පින පුරුදු කරලා රැක ගන්න එකට කියනවා මොකක් කියලාද? කුසලය. එතකොට කුසලය වැඩෙනකොට පින්වත් ඇත්තනි අරාය නැගිටින්නේ නෑ. ඒ අයගෙන් වහලා. හරි ලස්සනට මේකත් කොහොම කිව්වට මදි. මන් දන්නවා. තේරෙන්නේ නෑ. ඩිංගක් තේරෙන්නේ නැති බව මූණු වලින් බැලුවම පෙනුණා. අපේ පින්වත් ඇත්තනි මැණික් කරන මිනිස්සයා පතලට බයිනවනේ. බැහැලා ඉවරලා පතලෙදිම මැණික් ගල හොයන්න දඟලනවද? අර පතලේ තියෙන ගල් වැලි බොරළු මඩ ඔක්කොම කූඩේක දදා උඩට ගන්න ඕනේ. අරගෙන ලොකු කූඩේකට දාලා හොදන ඕනේ. හොදලා ඉවරලා මඩ ටික ගියාම ගල් වල ලොකු ගල් ටික අරන් තෝරලා විශ්ිකන. වන්වතනාදුරුත් මැණික් කරලා වගේනේ. නාඹුව බලන්න ඊළඟට වාඩි වෙලා මේ කැලකල් අතින් හිමින් මෙහෙම බලනවා. මොන ගල හොයාගන්නේ? හරියට. කුසලයක් එහෙම හොයන්න ඕන තා. කොහෙද? දැන් ඔයත්ෝ හැම කෙනෙකුගේම උප්පන්න සහතිකේ නෙවෙයි නෝදේ. උප්පන්න සහතිකේ නෙවෙයි. ඒක බැලුවට වැඩක් නෑ. කේන්දරේ තියෙනවා මොන කුමරියක් උපන් කියලාද? පින්වා. මොන කුමරෙක් උපන් කියලාද? දැන් අපි උපදිනකොට කවුද එතකොට? පින්වත්. පින්වත් කියන්නේ කුසල් නේද? කොහෙන්ද ආවේ? පුබ්බේච කත අන්න මංගල සූත්‍රේ. පුබ්බේච කත පුඤ්ඤතා. පෙර කරපු ඒ කරගෙන තමයි අපි ආවේ පින්වත් කුමාරයා. ආවට පස්සේ තමයි පින්වත් කුමරිය කවුරු වෙන්නේද? පව් කුමරිය. පව් කුමරු බවට පත් වෙන්නේ. ඇත්තම කතාව ඒක. පින්වත්. එහෙනම් අපිගෙන පින රැකගත්තොත් සිතේ කුසලස්ස උප දියුණු කරනවද නැද්ද? එහෙනම් සිත මොකක් වෙන්න ඕනද? අපි මේ ලැබූ manussත්වයේ තුල දියුණු වෙන්න ඕනේ. ඒ නිසා අපිට නමක් තියුවා පින්වත් ඇත්තනි. මනං උස්සතිති manussෝ. අපි මනසින් කවුරු වෙන්න ඕනද? දැන් අර යටපත් කරලා තියාගන්න ඕන තමයි මේ මං කියා දෙන්නේ. අර පස් දෙන අවදියෙන් ඉන්නකොට කුසලස්ස උපසම්පදා කුසල් වඩා වර්ධනය වෙනවා. කුසලයි. අපේ පින්නතුනි. දැන් මල් පූජා කරන එක. හැමෝටම මල් පූජා කරන ගාථාව පාඩන්නේ නේ. ඒක කිසිම ගැටලුවක් නැහැ. පූජේමි බුද්ධං කුසල. දැන් පාඩම්. හැබැයි මට විශ්වාසයි. කායෝ තථායාති විනාශ භාවං කිව්වට මල් පරවෙනවලු. කයත් ඒ වගේලු තේරුම විතරයි දන්නේ. ඒ වුණාට මල් පූජා කළේ වුණාම මෙයා එහෙම වෙනවයි කියලා හිතාගෙන ඉන්නවද? දැන් ඔයත්න්ට මම පුංචි ආරාධනයක් කරනවා. මගේ පින්වත් ඇත්තනි කුසල අසුප සම්පදා. මේ අත්තු මට විශ්වාසයි මල් පූජා කරනවා. දැන් ගෙවල් වල මල් පූජා කරන හැටි පොඩ්ඩක් කියන්න ඕන. කවුරු හරි හඳුන් කූර පත්තු කළා, පහන පත්තු කළා, පැන් එක තියුවා, මල් වට්ටිය තියුවා හිටගෙනම. එහෙමනම් කරන්න එපා. 3-4 සැර යන්නේ මෙන්න මල් වට්ටියට, මෙන්න පහනට, මෙන්න හඳුන් කූරට. ඔය වඳිනායි බලන් ඉන්නකො. අම්මලා එහෙම නෑනේ. ගාත කියනෝනේ. මේ ගාථා ටික කියනකොට මම එකකින් විතරයි උගන්වන්නේ. නැත්නම් ඔය ඇත්තන්ට හිතන්න පුළුවන්. මේ මල් ටික පරවි යන්නාසේ මේ කයත් මේ වැන්ද වේලාව තුල වෙනස් වුණාද නැද්ද? වඳින්න වාඩි වුණු කෙනාද දැන් වැඳලා ඉවර වෙනකොට නැගිටින්නේ? බණහන්න වාඩි වෙච්ච ඇත්තොත් දැන් නැගිටින්නේ? කායෝ තථායාති විනාශ භාවං. එහෙනම් මම මැරෙන බව දන්නවනම් මගේ පින්නතුනි මගේ කය මට අයිති නැත්තම් මං හදන්නේ ගත නොවේයි. මොනගල තෝරා ගන්නාසේද?
මැණික් ගල තෝරා ගන්නාසේ මගේ ලස්සන සිතුවිලි ටික වෙන් කරගන්න. මං හදපු සිතුවිලි ටික වෙන් කරගන්න තියන්න ටීපෝ එක උඩින්. දිගට. මෙන්න මගේ දන් වැට, මෙන්න මගේ මල් වැට, මෙන්න මගේ පහන් වැට, මෙන්න මගේ පැන් වැට ලස්සනට වෙන් කරන්න. වැඩ කරන ගමන් ඔයත් මේකට වෙනම වාඩි වෙලා නේ කාලය ගත කරන්න ඕනේ මේ සිතුවිල්ල. ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගරතේ සතර ඉරියව්වෙම කරන්න පුළුවන් ද බැරිද මේක? සබ්බ පාපස් අකරණ දැන් ලස්සනයි කරන්නේ නෑ කියලා ඔයත් පොරොන්දුනා. අර පස් දෙනා නිදි කරනවා. කුසලස්ස උපසම්පදා මේ පස් දෙනා අවසියෙන් ඉඳගෙන කුසලයේ අපි මොකක් කරනවද? වඩා වර්ධනය කරනවා. ඔන්න තුන්වෙනි පදේ සචිත්ත පරියෝදපන. සචිත්ත පරියෝදපන. ස කියන්නේ ස්වකීය තමන්ගේ. චිත්ත කියන්නේ සිත. පරියෝදපන දමනය කරගන්න. මොකද දමනය කරන්නේ? ලස්සන උපමාවකින් ප්‍රීති වෙසක්. ප්‍රීති වෙසක් කියලා එළිය කූඩු පත්තු කරපු අම්මලා නේද මේ ඉන්නේ. රෝස පාට, නිල් පාට, රකුලන. ඔන්න මතක් වුණා ඇත්තනේ නා. පකට්ලාම්බු තිබුණනේ ප්‍රීති වෙසක් අල්කයන් පහයි. මේක අකුලලා ඉවර වෙලා නේද ඉටිපන්දම ගහන්නේ. ඉටිපන්දම ගැහුවා මේ විදිහේ එල්ලුවා. දැන් පහම එල්ලුවම ලයිට් එළියෙන් දිලිසෙනව නේද? දැන් සිතත් එල්ලලා බලන්න එක එක සිතුවිලි. මැණික් ගල් දාන්නේ වට. ලයිට් පත්තු කරන්න ඕනේ. බේම දිලිසෙනවා. මොකද්ද? සචිත්ත තමන්ගේ සිත තමන් විසින් මොකක් කරගන්න ඕනේ? පාලනය කරන්න ඕනේ. ඇයි මේ පාලනය කරන්න ඕනේ? කොහේ හරි යනවා ඇතිනේ. යනවද? ඒකනේ මං අර චෛත්‍ය ළඟදී කියන්නුවා ඒක. දූරංගමං මතකේ කොළඹ ගියා පිටකොටුවට බෝධිය ගාවට. ඒ වායි කියන්න ඕනේ නැහැ. ඒවා හැමදාම හිතේ තියෙන්න ඕන. යනවනම් යන්න නොදී අල්ල ගන්න ඕන. අපේ පින්වතුනි බුදුහාඳුරෝ ලස්සනට පැහැදිලි කළා චිත්ත වග්ගය කියලා ධම්මපදේ වග්ගයක් තියෙනවා. මගේ පින්වත් අම්මලා තාත්තලා තරුණ දරුවෝ වැඩිහිටියෝ කවුරුත් කියවන්න ඕන චිත්ත වග්ගය. එතකොට සිත ලස්සනට එළියට එනවා. එක තැනකදී බුදුහාඳුරෝ දේශනා කරනවා අපේ පින්වතුනි. වාරිජෝ තලේ කිත්තෝක මෝකත උප්පතෝ පරිපන්ද චිදං චිත්තම් මාරදෙය්‍යම් පහතවේ. මාර්යා ළඟට සැලි සැලි යන්නේ මේ සිත හරියට වැවෙන් මාළුවා ගොඩ දැම්මම වල්ගේ පැත්තයි ඔළුව පැත්තයි සැලෙන්නාසේ. කොච්චර වේගෙන් සැලෙනවද බලන්න. මොකක් වෙන්නේ මේ සැලෙන්නේ? මැරෙන්නේ. අපි ඩිංග ඩිංග සැලි සැලි යන්නේ කොහාට? මාරදෙය්‍යම් පහතවේ. මාර්යා විසින් පහර දෙනවා. මගේ පින්වත් ඇතනි සචිත්ත සිත දකින්න හැම මොහොතකම ලස්සනට දකින්න. දැන් බලන්න අර මට පූජා කරන්න පොඩි දරුවා දුන්නු මල් වට්ටිය මම බලනකොට ඒකත් උපමාවට ගන්න ඕන. වටේටම තියලා රතු මල් ටික ඊළඟට කහ මල් ටිකක් ආයෙම හදලා ලස්සන. ඉතින් ඕක නිකම්ම මෙහෙම ගුලිය පිටින් දැම්ම නම් මල් ටික මොකෝ බුදුහාඳුරෝ තරහ වෙනවයි නෑ. මේක ලස්සනට හැදුවා නේ පිළිවෙලකට. ඒ වගේ මොකක් හදන්න ඕනේ ඇත්තෝ? සචිත්ත පරියෝදපන. සිතත් දමණය වෙන්න ඕන. පිළිවෙලින් දමණය කරා. මෙන්න දමණය කරන පිළිවෙල අපේ පින්නතුනි මණ්ඩින්ගක් තියාගෙන. ලස්සන. සිත පවතින්නේ ඉන්ද්‍රිය පහ ළඟ නම්. සිතේ කෑම වර්ග පහ කියා දුන්නා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නම්. මම ගන්න දේ මම මිසක් ඔයත් වරන් දෙන්නේ නෑනේ මට. නෑනේ. එහෙනම් සචිත්ත කවුද රැක ගන්න ඕන? රූපය ඇසට එනවා, ශබ්දය කනට එනවා, නාසයට ආග්‍රහණය එනවා, දිවට රස එනවා, ශරීරයට ස්පර්ශ එනවා. මා දැනගන්න ඕන මේ පස් දෙනාවොත් මගේ සිත දමණය වෙයිද කුලප්පු වෙයිද? එච්චරයි. තේරුණාද? හරියට අවබෝධ. එහෙම වෙනවනම් ඒ සිත තමන් විසින් පාලනය කළේ
නෑ. බුදුහාඳුරෝ පැහැදිලිව උගන්වනවා පිටුතුනි දිය සලුවා දිය අරන් යනවා ප්‍රමාණිකූලව Tamanට ඕන තැනට. දිය සලුවා කිව්වේ ගෝවි මහත්මයාට. වතුර ටික ඕන තැනට උඩහා ඉඳන් පහළට අරන් එනවා. ඇවිල්ලා තමන්ගේ අස්වැන්න නෙලා ගන්නවා. ඒ වගේ තමන් විසින් ක්‍රමානුකූලව සිත දමනය කර කර එන්න ඕන. වැඩිපුරම මේ සිත වද දෙන්නේ තැන් දෙකකින්. එක ඇස දෙක කන. වැඩිපුරම ගොඩ වෙන්නේ ඇහැයි කන. නාසයේ ඉච්චර ප්‍රශ්නයක් නැහැ. ඔය වයසට යනකොට ඇත ඇරලා දාන්න. නේ? ඒ වුණාට සුවඳක් ආවොත් උඩට අදිනවද නැද්ද? ආදින්. අපේ පින්නත. ඒක නෙවෙයි ප්‍රශ්නේ. මට ඕනකම තියෙන මේක හරි අවබෝධය දැන් තේරීගෙන එනවා. අපේ පින්නතුනි සිත දමනය කරගන්න නම් ඇසින් ගන්න රූපය තෝරලා බේරලා ගන්න ඕනද නැද්ද? අන්න එතෙන්ටයි එන්නේ. දැන් මේක අහන සියලු දෙනා අපේ පින්නතුනි මේ ධර්මය අහන සියලු දෙනා මේ ඇත්තෝ විතරක් නෙවෙයි මේක බොහෝ පිරිසක් අහනවා. හෙට වෙනකොට දුරකථනයෙන් කතා කරලා කියාවි මේ ඇත්තන්ට නේ අපිත් ඇහුවා කියලා. මටත් කියාවි සමහර වෙන්න ගෝල බාලයෝ. අපේ පින්වත් ඇත්තනේ ලෞතුරා බුදුහාමුදුර අපට ඉගැන්වූ මේ දේශනාව තුළ හරි අවබෝධය ලබන්න සිත දමනය කරගන්නේ කොහොමද කියලා. දැන් ඒකට පසුබිම හදාගමු අපි. සිත දමනය කරගන්න. එතකොට පින්වත් ඇත්තනි ඒක පිළිබඳව ඉගෙන ගන්නකොට දැන් මැණික් ගලට උපමා කරලා පෙන්නුව මැණික් ගල තෝරා ගත්තා. දැන් ඔය මැණික් ගල ගොඩට ගත්තා. හරිනේ වට්ටියෙන් ගොඩට ගත්තා. මේක අරගෙන ගියාම විකුණා. විකුණනම මැණික්කාරයා අයිතිකාරය දැන් දුන්න මේක කෙනෙකුට එයා අරගෙන මේක වැඩි මිලකට විකුණ ගන්න මොනවත් කරනවද මේකට? ඔප්ප දමන. මොනවද දමනවයි? ඔප දාන්න මැණික ලස්සනයි. හරි. එතන ඉඳගෙන ඔහොම මන් දැන් අරන් යනවා කරුණු තුනකට. ලෝකේ වටිනාම දේ තමයි දියමන්තිය. මොනමන්තිය? බෙරලියන්තු මාලය. ඔයත් උන්ට මට කවදාවත් ලැබෙන එකක් නෑ මේ කරේ දාන්න නේ. දියමන්ති මාලය. හරිනේ? ලෝකේ වටිනාමම වස්තුවක්. මං උගන්වන දේ හරියටම ඉගෙන ගන්න. දෙවනුව තියෙනවා පින්වතුනි මැණි. තුන්වෙනුව තියෙනවා රන්. මං අහන ප්‍රශ්නය මේ ಜಾති තුනම ගන්නේ මහ පොළොවෙන් නේද? කොහෙන්ද ගන්නෙ? හරි. ඉගෙන ගත්තද? මේ ಜಾති තුන ගොඩට ගන්නේ නැතුව මහ පොළවේ තියෙන්නේ නැරියොත් බබලීමක් පැහැදිලි. මම ඔබට ආරාධනා කරනවා සිතත් එළියට ගන්න. බබලන තැන් ටික මං කිව්වේ මේ සුඩින් තියන්න. ඔයත් දැන් මේ බණ කීයක් ඇහුවද මේ වෙනකොට? මගේ බණ විතරක් නෙවෙයි හැම මාසෙකම අහලා කොච්චර බණපද පේලියක් ඔයත් අංගෙ සිතේ තියෙන ගොඩට ගන්න. අනිත් ටික යට වෙනවා. ධම්මට කොච්චරද? භාවනාවට කොච්චරද? එන්නස්සනට පෙළගස්සන්නේ. විවේක බුද්ධියේ. ඒ බුද්ධි හැම දවසකම මම ඔබට පළවෙනුවෙන්ම බණේදී ගැන්නුවා මගේ පින්වුතුන්ට මතක ඇති දවසේ පැය භාගයක් වෙන් කරන්න කිව්ව නේද සිත ගැන හොයන්න. ඒ පැය භාගෙ මේව මෙනෙහි කරන්න. එතකොට දියමන්තිය උඩට එනවද නැද්ද? මැණික උඩට එනවද නැද්ද? කන්මාලේ. එතකොට පින්වතුනි බබලනවද නැද්ද ඔයත් අන්නේ? මොකද්ද බබලන්නේ? සිත. සිත බබලනවා නම් ගත බබලනවද නැද්ද? සිතේ බබලන්නේ නැත්තම් මූණ මොන හට්ටිය පුපුරනවා වගේද? ආබ පුපුරන හට්ටිය වගේ. සටපට ගන්නවද නැද්ද? දැන් බලන්න කොච්චර ලස්සනද මේ පින්වත් ඇත්තන්ගේ මූණ මధుරංග මහත්තයෝ. ඇයි මේ සිත පිරිසිදුව තියන්නේ? ලස්සනට. මේක හැමදාම පවත්වා ගන්න. අපේ පින්නතුනි කිසිම වැඩකට බාධාවක් නැහැ. මේ හාමුදුරුවෝ ඔයන්තෝ වගේම අනේක විද වැඩ කරනවා. අපේ පින්නතුනි දැන් අද මං 12 මාරයි
අතු ගන්න පටන් ගන්නකොට සෙනසුරාදා මේ බණක් තියෙනවා 6 වෙනකොට පූජාව ඉවර කරන්න ඕන. අද සිල් සමාදන් වෙච්ච ඇත්තෝ ඒ ඇත්තෝ ටිකක් දානේ වළඳලා සතපිලා මං අතු ගාලේ වුණාම ඇවිල්ලා කියනවා අපි අතු ගාන්නේ නැහැ හිටියේ ආම්ද්‍රවනේ. මං මේ පින සිද්ධ කරගත්තා. දැක්කද? ආන්න වීර්ය මටත් තිබුණා සතපින්න. අපේ පින්නතුනි නෑ. දැන් සචිත්ත ඔයන්ට තේරුණාද? සචිත්ත පරියෝදපන. මණික හැමතිස්සෙම දියමන්තිය හැමතිස්සෙම යට යන්න අරින්න එපා. උඩට ගෙනල්ලා පළඳින්න. ගෙදර තියෙන මාල ටික ඔක්කොම රෙදි කඩේ උතලා අල්මාරිය දාලා තියලා ලස්සන වෙන්නේ අල්මාරිය. මේ ඉන්න හැමෝගෙම තියෙන්නේ කරේ ඉමිටේෂන් මාල. ඉන්දියාවට ගියාම ඉන්දියාවේ තියෙන ලංකාවේ මුදලෙන් රුපියල් 200යි 300යි. උතුම්ම මාල තියෙන. මං එනකොට ඕනනම් ගේන්නම් ආයි ගිහිල්ලා. ඔයත් ගන්න. මේ තියෙන මාල සියල්ල අපේ පින්නතුනි කරේ දාගත්තම අපි කතරම් මාල වගේ බබලනවා. නමුත් ඒව මොනවද? ඉමිටේෂන්. දැන් ඒකනේ අපේ පින්න. හැබැයි රන් මාලෙන් බබලන බබලිල්ල බර අර මාලෙට දරන්න කිට්ටු කරන්නවත් එහෙනම් හැදූ සිත රන් මාලයක්, හැදූ සිත දියමන්ති මාලයක්, හැදූ සිත ලස්සන මණිකක්. ඒක කිසි කෙනෙකුට මිල කරන්න බෑ. ඔයත් දස්සන ජීවිතයක්. දැන් මේ ජීවිතේ ගත දාලා යනකොට පොළව තමයි දැන් ඔන්න ආයි උපමාවත් එන්න ගේන්න ඕන. දැන් මණික් තියෙනවයි කිව්වේ කොහෙද? ඔය තමයි වාඩි කරලා තියෙන පොළොව ටික. ලෝකය බුදුහාඳුරෝ ලස්සන වචන තුනකින් කියනවා ලොජ්ජතිති පලුජ්ජතිති ලෝකෝ. ඒ ලෝකයේ කිව්වේ කයට, ලොජ්ජතිති පලුජ්ජතිති කිව්වේ කැඩෙනවා, බිඳෙනවා, වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ නැති එකම තැන සිතයි. දැන් එහෙනම් හදන්න ඕන ගතද සිතද? ඔයත් හදන්නේ සබ්බපාපස්ස කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං සිත දමණය කරගත්තම ඒතං බුද්ධාන ශාසනං. දැන් අපි කාගේ ශාසනයේද? බුදුහාම. අපි අනුශාසනාව කාගේ අනුශාසනාවද විඳින්නේ? බුදුහාම. වරණතරාඳුරුගේ නෙමෙයි. බුදුහාම. මේ බුදුහාඳුරුගේ ධර්මයේ කියා දුන්නේ. රසවත් කරන්න විතරයි අතුරු කතා මණික් ගත්තේ. බුදුහාඳුරුත් තරම් තියෙනවා මණික් කතා. බුදුහාඳුරුත් මහ පොළව මේ ස්වභාව ධර්ම එකතු කරන් තමයි බණ කිව්වේ. ඇයි? ඒකට බද්දයි මේ කය. ස්වභාව ධර්මයෙන් තොරව අපිට ජීවිතයක්. ඒක ඇතුලේ තමයි මේ සියලු කෙලෙස් සියලු දේවල් පවතින්නේ. ඒවා ගැනීම සහ නොගැනීම සිත විසින් කරන්න ඕන. දැන් එහෙනම් සිත හරියට තේරුම් ගත්ත කෙනා පින්වතුනි ලෞතුරා බුද්ධ අනුශාසනාව අනුගමනය කරනවද නැද්ද? ඒතම් බුද්ධාන ශාසනං බුදුවරුන්ගේ අනුශාසනාව මේකනම් මා විසින් මාගේ සිත දමනය කර ගැනීම මා විසින්ම කළ යුතුයි. ඔයත්තන්ට යම් දවසක ඒ සිතේ කිලිටු බවක්, කහට බවක් ඇති වෙච්ච වෙලාවක් තියෙනවා නම් ඇති වෙච්ච මේ මහ පොළවෙන් මේ මණික ගොඩට ගන්න. අපේ පින්නතුනි ඒ සිත නැමැති මණික කහට ගෑවිලා තියෙනවා. ඒක ඔහොම කිව්වොත් තේරෙන්නේ නැතිකම තියෙනවා. ඒක නිසා පොඩි උපමාවක් ගන්නවා. ඔන්න අඩියක යකඩ කෑල්ලක් ගේනවා අපේ පින්නතුනි මා. අලුත්ම යකඩ කෑල්ල. ඔයන්ටන්ට පෙන්නනවා නොවැම්බර් මාසේ 30 වෙනිදා දැන් පෙන්නලා මෙන්න යකඩ. දාලා යනවා සූර්ය පොකුණ පන්සලේ මිදුලෙන් මා. ලබන මාසේ 30 වෙනිදා ඇවිල්ලා බැලුවොත් අර මලකඩ කාලද නැද්ද අරක. රජත මස්ස මයන් මණි. බුදුහාඳුරෝ පෙන්නනවා පින්වත්නි. මේවට තමයි මල බැඳීම කියන්නේ. සිතත් මල බැඳෙනවද නැද්ද? මොන කෑල්ල වගේද? යකඩ කෑල්ල. මොනවයින්ද මල බැඳෙන්නේ? කෙලෙස්. දැන් බැඳිලාද තියෙන්නේ? දැන් අර යකඩ කෑල්ල ගෙනල්ලා හොඳට පිරිසිදු කළා වැලි කොළයක් අල්ලලා. පිරිසිදු කළා ගානවා මල නොබැඳෙන සායම. ගාල එළියෙන් දාලා යනවා. ඇවිල්ලා හූරලා බැලුවට මල බැඳිලා ලෞතුරා ධර්මයේ නැමැති ආලේපය සිත නැමැති යකඩ කැවැල්ලේ මොකක් කරගන්න ඕනද? ආලේප කරගන්න. දැන් කී දෙනෙක් ආලේප කරලා නිදි කරවන්න ඕනද? 5 දෙනෙක්. කී දෙනෙක් අවදියෙන් තියාගන්න ඕනද?
පින්වත් ඇත්තනි ලෞතුරා සදහම් ධම්මගේ ස්වභාවය ඕකයි. දැන් මේ පස් දෙනා තහවුරු කළා සිතත් එක්ක. දැන් ඉතින් කාල වේලාව ශීඝ්‍රයෙන් වේගයෙන් ගමන් කරමින් තියෙනවා. අපේ පින්වත් ඇත්තනි මට ඕන නම් පැය 4ක් වුණත් කියන්න පුළුවන්. එහෙම කිව්වොත් ඒක ප්‍රමාණවත් වෙන්නේ වැඩි වෙනවා. මේ ධාරණය කරගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඔය ඇත්තෝ හැමදෙනාම අවබෝධ කරගන්න ඕන දෙයක් මම මේ අවසාන වශයෙන් පැහැදිලි කරන්න යන්නේ. ඒකටයි විනාඩි 10ක් තියාගත්තේ. මේක තමයි ධර්මයේ ඉගෙන ගැනීමේ ප්‍රධානම දේ පින්වත්. දැන් බොහෝ දෙනාට අපේ පින්වතුනි ධර්මයේ ඉගෙන ගැනීමේදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ ප්‍රශ්නය මේ පාලි භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. සමහරෙකුට පින්වත්නි අර වචනවල අදහස තේරෙන්නේ නැතිකම තියෙනවා. එහෙම තියෙනව නේද පොඩි ප්‍රශ්නයක්? හරි. දැන් අපේ පින්වත්නි ඔය සමහර වෙලාවට බණ කිව්වයින් පස්සේ අදත් මගෙන් ධර්ම සාකච්ඡා උපාසකම්මල හිටියා. ආදී එක සූත්‍රයක් අහනවා අපේ පින්වත්නි ආදරණේ පසේ බුදුහාඳුරෝ ගැන කියවුණා සූත්‍රයක්. ඒ සූත්‍රයේදී පසේ බුදුහාඳුරෝ යනවලු පේන්නේ නැහැලු. ඔයත් කියවලා තියෙනවද ඉසිගිලි සූත්‍රය? ඉසිගිලි සූත්‍රය කියලා තියෙනවනේ. ඉසිගිලි සූත්‍රයේ පින්නොතුනි ප්‍රවිෂ්ඨ වෙනවා පේනවා නැවත එන්නේ ඒ පසේ බුදුහාඳුරගේ හැටි. ඔය ඉසිගිලි සූත්‍රයේ පසේ බුදුහාඳුරන් වහන්සේලා 103 නම් ගොත් කියවෙනවා. මට ඕනකම මේකයි. නම් ගොත් 103. හැබැයි 500 නමක් ගැන කියවෙනවා. පංච පච්චේක පංච කියන්නේ 5යි. පච්චේක පසේ බුදුහාමුදුරු. සතානි කියන්නේ 100යි. පහේව 5යිනේ 100යි 100ඒව 5. 500 නමක් ගැන කියුණාට ඕකේ කියවෙන්නේ 103 නමකගේ නම්. මම දන්න ඔය ඇත්ත බැලුවත් නෑ. අපේ ඕන්නම් ගැනලා බලන්න ලස්සනට කියනවා. නම් ගොත්. එතකොට මේ පසේ බුදුහාමුදුරන් වහන්සේලා ගැන කියවෙන සූත්‍රය තුල ඕනම සූත්‍රයක් ගැන ඉගෙන ගැනීම කරනකොට අපේ පින්නතුනි මම ඔබට ආරාධනයක් කරන්න යන්නේ මේක කොහොමද අවබෝධ කරගන්නේ. ඒක අවබෝධ කරගැනීමේ ශක්තිය ගොඩනගා ගැනීමටයි අවශ්‍යයි. ඒක ගොඩනගා ගන්න බැරි වෙන්නේ අපේ පින්නතුනි හොඳට අවබෝධ කරගන්න මේ සිත අපේ ලෞතුරා බුදුහාමුදුරුවෝ පෙන්නනවා ලාමක කියලා වචනයක්. අහලා තියෙනව නේද? ලාමක කියන්නේ මොකද? තාම මේරුවේ එකකින් කියන්නේ මේක මෝරනවද පොල් ගෙඩි මෝරනවා වගේ? නෑ මොනවයින්ද මේරුවේ නැත්තේ? ඒ ටික ඉස්සෙල්ලා හදා. ඔය කිව්වේ තේරිලා තියෙන්නේ. බණ අහලා දැනගෙන. ඒ ටික වැඩි දියුණු කරගන්න විඥාන ස්කන්ධය තුල ඒ ටික ගොඩනගනකොට ධර්මයේ ඉබේම මොනව වෙනවද? අවබෝධ වෙනවා. එතකොට ධම්මෝ හවේ රක්කති ධම්මචාරී ඔයත් ධර්මයේ විශ්ින් ආරක්ෂා කර දෙනවා. ධර්මයෙන් රැකගත්තේ ජීවිතයේ යමෙක්ද ඒ කෙනා පින්වත්නි මේ සිත හැදූ කෙනෙක්මයි. ධර්මයෙන් ජීවිතය රකින්නවා කියන්නේ වෙන කොහෙවත් මේ අතේ පයේ ධර්මයේ ගෑවෙන්නේ නැහැ. මේ අතේ පයේ ධර්මයෙන් වැඩක් නැහැ පින්වත්නි. කොහෙද හදන්න ඕන ධර්මයේ? එතකොට තමයි බුදුහාඳුරු ලස්සනට කියනෝනේ කායේන සංවරෝ සාදු. එතකොට මොකද්ද සංවර වෙන්නේ? වාචාය සංවරෝ සාදු. වචනේ මනසා සංවරෝ සාදු. සිත සංවර වෙනවා. සබ්බත් සංවරෝ සාදු. සියලු තැන දැන් අපි කොහොමද සංවර කරන්නේ? නේ? අපි කියනවා අත් දෙක පහළට දාලා ඉන්නවා. එහෙම කිව්වම සංවර වෙනවයි? නෑ. එහෙම සංවර වීමක් නෙමෙයි මේ. අපේ පින්වත් ඇත්තනි මේ සංවර වීම කියලා කියන්නේ මේ වයින් කරන අකුසල ධර්මයන් නොකර තැම්පත් කර ගැනීම. කුඹුරේ වැඩ කරන්න එපයි කියලාද බුදුහාඳුරු කියලා තියෙන්නේ? නෑ. රැකියාවේ ගිහිල්ලා අතපය හොල්ලන්න එපයි කියලාද කියලා තියෙන්නේ? නෑ. ඒව නෙමෙයි වර්ධවා තේරුම් ගන්න. මේ සිත දමනය වුණොත් මේ කයින් කරන මේ සිතින් කරන මේ වචනයෙන් කරන අකුසල සිද්ධ වෙන්නේ
සබ්බත් සංවතෝ බික්ඛු සියලු දෙයින් සංවර වූ භික්ෂුව සබ්බ දුක්ඛා පමුංචතු සියලු දුක් අවසන් කළා උතුම් නිර්වාණ ශාන්තියට බික්ඛු කිව්වම ඔයත් හිතන්නේ හාමුදුරුවෝ විතරයි කියලා නෑ උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී සිව්වණක් පිරිසටමයි ලෞතුරා බුදුහාමුදුරුවෝ මේ කතා කළේ. එසේනම් පින්වත් ඇත්තනි ඒ සදහම් දහම් මගට ඔයත් ප්‍රඥාවත් එක්ක සිතත් ගෙනල්ලා ලස්සනට තියාගෙන මේ ටික විමර්ශනය කරලා ලස්සනට ගොඩනගා ගන්න ඕන. ඒ ගොඩනගනකොට විමර්ශනය තුල ඉන්න ඕන. විමර්ශනය කියලා කියන්නේ සොයා බලා මේ කරගන්න. ඒ සොයන බලනකොට පින්නතුනි මේකේ තියෙන අනවශ්‍ය දේවල් ඒව මොකක් කරන්න ඕනද? දැන් එහෙනම් ආයුරුව ළඟට යමු. ඔරුව පැදගෙන යනකොට ඔයත්ොන්ට පේනවා ඇති ඔරුවේ ඔරු කඳ ළඟ ඉස්සරහින් වතුර පාර දෙපැත්තට යනවා දැක්කද? පෙන නගාගෙන ඒ මොනවද යන්නේ කියලා හිතට ගන්න. අපිත් හරියට සිත සවිබල කළොත් ප්‍රඥාවෙන් මේ කෙලෙස් නැමැති වතුර කපාගෙන නිවන් නැමැති දූපතට ලස්සනට කොට වෙනවා. එහෙනම් ඒකට තියෙන්න ඕන මොකද්ද? ප්‍රඥාව. ප්‍රඥාව කියන එක චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ. ඒ ආලෝක උදපාදිය උදෙසාම ජාගර සූත්‍ර දේශනාව ඔබ හැම දිනාටම හේතු වාසනාව වෙත්වා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් යුක්තව ධර්ම දේශනාවේ දේශනාව අවසන් කරමින් අපේ පින්වත් ඇත්තනි අද දවසේ අපේ මధుරංග මහත්මයා පින් අනුමෝදන් කරાવી දායකත්වයේ පිරිකර පුද පූජා ආදී ධර්මින් කටයුතු කරන පින්වත් මෑණියන් ඇතුළු මේ පින්වත් ඇත්තන්ට මේ පින්කමට සහ සම්බන්ධ වූ ඔබ හැම දෙනාටත් පුණ්‍යානුමෝදනය කරමින් නිදුක් නිරෝගී බව ඒ වගේම මధుරංග මහත්මයාගේ මිය පරලොව ගියපු සියලු ඇත්තෝ බාප හැම දෙනාගේ නමින් මිය ගිය ඇත්තෝ පිනෙන් සතුටටපත් වේවා. දෙවියන්ට පින් පඬුරක් වේවා. අපේ ආනන්ද හාමුදුරන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරුවන රකිත්වා ඔබ හැම දෙනාටත් උතුම් නිදුක් නිරෝගී සුවයම හේතු වාසනාම වෙත්වා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරමින් පින් අනුමෝදන් කරනවා. මම අවසානයේ අපේ මధుරංග මහත්මයා නම් ටික සිහිපත් කරයි. ඊට පස්සේ අපි දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු. විශේෂයෙන්ම මේ අවබෝධයක යෙදෙන්නේ කියල WD සේනගත මහත්මයා සහ මහත්මියගේ මාපියන් WD ඩාර්ස් මාව විඥානයයිද මේ තේමාවදී මහත්මියගේ දෙමාපියන් සහ සහෝදරයන් තමයි ඉරිබෝස් සාහිත්‍යමාව විඥානය පිළිසිනාට ප්‍රාර්ථනා කරන අද දිනට දුර්විපාකයේ සහභාගී විශේෂම ප්‍රෝග්‍රෑම් හැන්ඩින් කීතුන්ගේ දායකත්වයේ තමයි දේශීය ග්‍රාහකයන් නවීය පරදේශීය නාට්‍ය දෙමාපියන් තුන්වෙනිවදා වීමට සුදීවන්ත ප්‍රශ්නයක සත්‍යාතරම් වීමත් මේ පිටකමේ ආරම්භයෙන් තමයි අද දවසේ ස්වාමීන් වහන්සේලා සදා දායකත්වයේ විදේශ මූලික සංස්කාරයන් ලබාගෙන ආරම්භ ශාන්ත පොලියෝ සලේ ඒකවත් මුදලා මාතනවා පුදුමියාලෝසෙන් අපේ පින්වත් ඇත්තෝ අද දවසේ ඊටාම වටිනා උතුම් ධම් දේශනාවක් ශ්‍රවණය කළා කියලා මා විශ්වාස කරනවා. මා ශක්ති ප්‍රමාණයෙන් මේ ඇත්තන්ට ධම ඉගෙනුවා, ඉගෙන ගත්ත බොහොම සතුටෙන්. ඒ උතුම් සිතුවිලි පරම්පරාව අපේ මధుරංග මහත්මයා සිහි කළා වගේ පළවෙනි කොටස ලෝකයේ ශාසනය ඔබව රකින්න මේ රට ආරක්ෂා කරන සියලු ඉෂ්ට දේවතාවෝ පින් පඬුරක් කරගනීවා. දෙවියෝ පතන බෝධියකින් නිවන් සුව ලබත්වා. ඒ වගේම මේ උදාරවත් වූ පින ඒ දායකත්වයේ දරන මාතාව ප්‍රමුඛ පින්වත් ඇත්තෝ සියලු දෙනාමත් අද දවසේ පැමිණිච්ච පින්වත් ඔබ හැම දෙනාගේ නමින් මියගිය ගුරු දෙමව්පියෝ ඥාති මිත්‍රාදී සහ
සසර සහලේ සියලු ඥාතීන් සිහි කරගන්න අපේ මේ උතුම් පින් පඬුර චිත්ත පරම්පරාව අනුමෝදන් වේවා. අපේ වැහැදූ වැඩූ ගුරු දෙමව්පියන් ඇතුළු සියලු ඥාතීන් මේ පිනෙන් භවගාමී සතුටටපත්ව උතුම් නිවනින්ම සිත සනසත්වා. ඒ වගේම කල්යාණ මිත්‍ර පින්වත් ඒ දායකත්වයන් දරූ සියලුම පින්වත් මුදලාලි මහත්මයා එම නෝනා මහත්මිය ඇතුළු සියලු ඇත්තන්ට මధుරංග මහත්මයා මේ උතුම් ගමන් මග ඇත්තන්ට කියා දෙමින් කටයුතු කරනවා. පින්වත් බෝසත් තරුණ මහත්මයේ ඒ උදාරවත් ජීවිතයට තව තවත් මෙවන් ශාසනික කටයුතු කරන්න ශක්තිය ඔය ඇත්තන්ට ඒ චිත්ත බලය ශක්තිය ආශිර්වාදය අපේ ශිර්ෂේන මහත්මයා කාන්ති මහත්මිය ප්‍රමුඛයි පින්වත් ඇත්තන්ටත් ඒ දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී සුවය උදා වේවා. ඔබ හැම දෙනාගේ කායික මානසික පීඩා දුරු වෙලා නිදුක්ව නිරෝගීව මේ උතුම් සිතුවිලි වලින් පුරවාගෙන යම් ඕගෝ නාභි කීර්ති කෙලස් නැමැති යෝගයට යට නොවන නිවන් නැමැති දූපතට ගොඩ වෙන්නට මේ දහම පහුරක් නෞකාවක්ම වේවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්ති. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤං ආස වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. Sila Salman Bhagavatam Isra Gaya Parishadula Vedita Arati Karmasula Sadhya Sadhu